පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ සිට sannivedana හා මාධ්‍ය අධ්‍යයනය ලබා දිය යුතු බවට කරන ලද නිර්දේශය. අපි ඒක සවිස්තරාත්මකව ගිය සතියේ කතා කරා. අපි දැන් එතනින් ඉස්සරහට කතා කරගෙන යන අදට තියෙන කොටස. හරි. මේකේ තියෙනවා ඊට පස්සේ කොටසක් ඡේදයක් බලන්න. යුනෙස්කෝ සංවිධානය විසින් පාසල් විෂය ධාරාවට මාධ්‍ය අධ්‍යාපනයේ විෂය ඇතුළත් කළ යුතු බව සඳහන් කරන ලද්දේ මෙම කාලවකවානුව වන විට ඒ කියන්නේ 1980 දශකය වෙනකොට ජනමාධ්‍යන්ගේ ක්‍රියාකාරීත්වය ළමා හා තරුණ පරපුර කෙරෙහි ඇති කරන ලද අහිතකර බලපෑම ප්‍රබල වී තිබීම හේතු වෙනි කියලා උතන ඡේදයක් තියෙනවා. දැන් මම ටිකක් පැහැදිලි කරන්නම්. දැන් ඇත්තටම ජනමාධ්‍ය බිහිවීම වර්ධනය ව්‍යාප්තිය කියන කරුණු කාරණා ඔක්කොම මේ 1980 දශකයේ වෙනකොට සාක්ෂාත් කරගෙන ඉවරයි. ඒ කියන්නේ ජනමාධ්‍ය බිහි වෙලා ඒක වර්ධනය කරගෙන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය. ඒ කියන්නේ ගුවන්විදුලිය, රූපවාහිනිය වගේ ජනමාධ්‍ය ඉතා ප්‍රබල විදිහට ලෝකේ පුරා ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන ඉවරයි. ඔබ දන්නවා ශ්‍රී ලංකාවටත් 1979, 1982, 83 වෙනකොට රූපවාහිනී මාධ්‍ය කරලියට එනවා. ඒකත් එක්ක අපි වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වලට ජනමාධ්‍ය ප්‍රසාරණය වුණා කියලා කියන්නේ, ලැබුණා කියලා කියන්නේ අනිත් ලෝකයේ රටවල් ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. එතකොට සැලකිය යුතු බලපෑමක් ජනමාධ්‍ය 1980 දශකයේ වෙනකොට කරලා ඉවරයි. එතකොට මේකේ ප්‍රධානම බලපෑම සිද්ධ වෙච්ච පාර්ශවකරුවන් ඉන්නවා. ඒ පාර්ශවකරුවන් තමයි විශේෂයෙන්ම ළමා පරපුර සහ තරුණ පරපුර. ජනමාධ්‍යෙන් සිද්ධ වෙන බලපෑම පිළිබඳ කරපු මූලික පර්යේෂණ ගැන අපි කතා කරා මීට කලින් පන්ති වල. මතක ඇති විල්බර් ශ්‍රාම්ගේ පර්යේෂණය, පෙනිසිල්වේනියානු විශ්වවිද්‍යාල පර්යේෂණය, ඒ වලින් අනාවරණය කරගත්ත කරුණුකාරණා, හෙළිදරව් කරගත්ත කරුණුකාරණා මම සවිස්තරාත්මකව පැහැදිලි කරා. එතකොට 1980 දශකයේ වෙනකොට මේ බලපෑම වැඩි වෙලා, තීව්‍ර වෙලා, ජනමාධ්‍ය ව්‍යාප්ත වෙලා මේ ඇති කරපු අහිතකර බලපෑම නිසා යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කරනවා පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ සිට එතනින් නතර වෙන්නේ නැතුව sannivedana හා මාධ්‍ය අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. සස් අධ්‍යාපනය, වැඩිහිටි අධ්‍යාපනය දක්වා මේ විෂය උගන්වන්න ඕනේ කියන කාරණාව. හරි. ඒකත් එක තමයි පාසල් විෂය ධාරාවට මේ විෂය හඳුන්වලා දෙන්නේ. ඇත්තටම ලංකාවට මේ විෂය පාසල් විෂය ධාරාවට හඳුන්වලා දෙනකොට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ 1980 දශකයක් පහුවෙලා දශක ගණනාවකට පස්සේ තමයි ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට ජාතික අධ්‍යාපන ආයතනය විසින් sannivedana හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය හඳුන්වලා දෙන්නේ. අපි ඒ කියන කරුණු කාරණා ගිය සතියේ කතා කරා. හරි. අපි ඉස්සරහට යන්. දැන් යුනෙස්කෝ නිර්දේශය අපි දන්නවා. අපේ පාසල් පද්ධතියට කොහොමද මේ විෂය හඳුන්වලා දුන්නේ කියන කාරණාවත් අපි කතා කරලා තියෙන්නේ. හරි. ඉස්සරහට යමු. දැන් මේකේ ඊළඟ 23 වෙනි පිටුවේ තියෙනවා කොටු දෙකක මම දාලා තියෙනවා. එකෙන් උඩ කොටුවේ තියෙනවා වේගවත් තොරතුරු ගලණය, අසීමාන්තික මාධ්‍ය ආකෘති, විචිත්‍රවත් මාධ්‍ය ආකෘති, අප්‍රමාණ වූ මාධ්‍ය පරිභෝජනය තුල පුද්ගලයා මාධ්‍ය භාවිතයෙන් වළක්වා තබා ගැනීම. බලන්න මේකේ තියෙන කාරණාව තමයි දැන් වේගවත් තොරතුරු ගලණය ජනමාධ්‍යෙන්. ඔබ දන්නවා ජනමාධ්‍ය පිළිබඳ නිර්වචන අපි ඉස්සරහට කතා කරනවා. ජනමාධ්‍ය කියලා කියන්නේ වෘත්තීය sannivedakayan යාන්ත්‍රික මාධ්‍ය වහල් කොටගෙන පුළුල් ලෙසත්, ෂණිකවත්, අකණ්ඩවත් විශාල වූ විවිධ වූ ග්‍රාහක ශේෂ්ත්‍රයන් වෙත තම සංදේශය පතුරවමින් යම් බලපෑමක් ඇති කිරීමේ ක්‍රියාව කියලා අපි නිර්වචන ඇතුලේ ජන sannivedanaya යටතේ තුන්වෙනි පාඩමේ sannivedana වර්ග වලට අදාළව කතා කරනවා. එතකොට දැන් මේ කියන වේගවත් තොරතුරු ගලණය කියන එක ජනමාධ්‍යයට විශේෂ කාරණාවක්. ඒ කියන්නේ පුළුල් ලෙසත්, ෂණිකවත්, අකණ්ඩවත්. එතකොට ෂණික බව ජනමාධ්‍යයේ සුවිශේෂී ලක්ෂණයක්. ඒ නිර්වචනය ඇතුළෙත් අපිට ඒක පැහැදිලි කරලා තියෙනවා. එතකොට වේගවත් තොරතුරු ගලණයක්, අසීමාන්තික තොරතුරු ගලණයක්, පුළුල්ව, ෂණිකව, අකණ්ඩව කරන තොරතුරු ගලණයක් තමයි, තොරතුරු සම්ප්‍රේෂණයක් තමයි ජනමාධ්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ තොරතුරු වල අසීමාන්තික බවක් තියෙන්නේ. වේගවත් බවක්, අසීමාන්තික බවක්. ඒ කියන්නේ සීමාවක් නැහැ. අසීමාන්තිකව විචිත්‍රවත් මාධ්‍ය ආකෘති තමයි මේ විදිහට ගලාගෙන එන්නේ ප්‍රේක්ෂකයා, ශ්‍රාවකයා, පාඨකයා ගාවට. ඒ කියන්නේ මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යයන් ඒ ධාරාවන් වලින්. එතකොට මේ විචිත්‍රවත් ආකෘති කොහොමද ජනමාධ්‍ය ගොඩනගන්නේ කියන කාරණාව අපි සලකා බලන්න ඕනේ. විචිත්‍රවත් ආකෘති කොහොමද ගොඩනගන්නේ කියන කාරණාව අපි සලකා බලන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම. ඔබ දන්නවා දැන් රූපවාහිනිය ගත්තත්, ගුවන්විදුලිය ගත්තත්, පුවත්පත ගත්තත්, මුද්‍රිත මාධ්‍යයක් විදිහට පුවත්පත සංග්‍රහව ගත්තත් මේ කියන විචිත්‍රවත් මාධ්‍ය ආකෘති ඒ මාධ්‍ය
අදාළව ඒ මාධ්‍යයන් තුළ ඒ මාධ්‍ය ස්වභාවයට අදාළව අනුගතව ගොඩනගලා තියෙනවා. දැන් මුද්‍රිත මාධ්‍ය ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මුද්‍රිත මාධ්‍යයේ විශේෂාංග ලිපි තියෙනවා, තීරු ලිපි තියෙනවා, විවිධාකාරයෙන් නේ අර අපි ඉස්සරහට කතා කරනවා මේ විෂය නිර්දේශය ඇතුලේ 11 වෙනි පාඩම ඇතුලේ නිර්මහා පරිමාණකරණය කියලා කොටසක් ලෝක මාධ්‍ය ප්‍රවණතාවයක් විදිහට. එතකොට මේ නිර්මහා පරිමාණකරණය ඇතුලේ අපි කතා කරනවා මේ මහා පරිමාණකරණයෙන් මිදිලා ග්‍රාහක කණ්ඩායම් කුඩා කොටස් වලට කොහොමද කැඩිලා ගිහින් තියන්නේ කියන කාරණාව. එතකොට දැන් මේ විචිත්‍රවත් මාධ්‍ය ආකෘති ගොඩනගන්නේ පොදුවේ මේ කියන පාඨක, ප්‍රේක්ෂක, ශ්‍රාවක පිරිස් ආකර්ෂණය කරගන්නට. එතකොට මේක ඇතුලේ දැන් මේ එක එක ග්‍රාහකයා කොහොමද ආකර්ෂණය කරගන්නේ? ඒ සඳහා විචිත්‍රවත් මාධ්‍ය ආකෘති කාන්තාවන් වෙනුවෙන්, තරුණ තරුණියන් වෙනුවෙන්, යෞවනියන් වෙනුවෙන්, පාසල් දරුවන් වෙනුවෙන්, කුඩා දරුවන්, ඒ කියන්නේ නව යෞන් විය දරුවන් වෙනුවෙන් විවිධ වයස් කාණ්ඩ වලට අදාළ වෙන විදිහට ගොඩනගනවා ජනමාධ්‍ය ක්‍රියාවලිය ඇතුලේ. එතකොට මේවා ඉතාමත් විචිත්‍රවත්. කොහොමද මේ විචිත්‍රවත් කියන වචනේ අපි තේරුම් ගන්නෙ? මේක ඇතුලේ පුදුමාකාර ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒවා විවිධාකාර අන්තර්ගතයන්ගෙන් යුක්තයි. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. අපි රූපවාහිනී මාධ්‍ය ප්‍රධාන වශයෙන් ගත්තොත් ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රබල ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය විදිහට අපි හඳුනාගන්නේ රූපවාහිනිය. රූපවාහිනිය ඇතුලේ ළමයි වෙනුවෙන්, වැඩිහිටියන් වෙනුවෙන්, තරුණ තරුණියන් වෙනුවෙන් මොනතරම්නම් වැඩසටහන් ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවද? මොනතරම් අන්තර්ගතයන් ප්‍රමාණයක් තියෙනවද? අපි උදාහරණයක් විදිහට ගත්තොත් ටෝක් ෂෝ කියලා වැඩසටහන් ප්‍රවර්ගයක් තියෙනවා, වර්ගයක් තියෙනවා. තව රියැලිටි ෂෝ කියලා වර්ගයක් තියෙනවා. අපි රියැලිටි වලට කියනවා සම්මත යථාකාරී වැඩසටහන් කියලා. ඒ ASCII ප්‍රවෘත්ති තියෙනවා. ප්‍රවෘත්ති බලන වෙනම ප්‍රේක්ෂක පිරිසක්, ප්‍රවෘත්ති කියවන පාඨක පිරිසක්, ප්‍රවෘත්ති අහන ශ්‍රාවක පිරිසක් ගොඩනැගිලා ඉන්නවා ජනමාධ්‍ය වටා, විවිධ ජනමාධ්‍ය ප්‍රභේද වටා, ප්‍රවර්ග වටා. එතකොට මේ කියන විවිධ ආකාරයේ අන්තර්ගතයන් සහිත ඒ කියන්නේ සංදේශයන්ගෙන් යුක්ත ජනමාධ්‍ය ඕනෑම වයස් මට්ටමක ඉන්න කෙනෙක් ඊටාම ශනිකව ග්‍රහණය කරගන්න පුළුවන් ආකාරයෙන් මේ සංදේශ ගොඩනගලා තියෙනවා. එතකොට දැන් ටෙලිනාට්‍යයක් වගේ ගත්තොත් අපි දන්නවා මේ ටෙලිනාට්‍ය මොනතරම්නම් විචිත්‍රවත්ද කියන එක. මේවා අන්තර්ගතයන් සකස් කරනකොට ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, ප්‍රේමය, ආදරය වගේ කරුණු කාරණා තීව්‍ර වෙන විදිහට විචිත්‍රවත් ආකාරයෙන් මේ අන්තර්ගතයන් content create කරන්න මේ කියන ජනමාධ්‍ය සංදේශ නිර්මාණකරෝ උත්සාහ දරනවා. ටෝක් ෂෝ එකක් ගත්තොත් ඒව ඇතුලේ අනුන්ගේ ඕපාදූප හොය අනුන්ගේ ඕපාදූප කතා කරමින් ඒවට hina වෙමින් සියලු දෙනා සතුටු සාමීචයේ යෙදෙමින් තමයි මේ සංදේශ ගලාගෙන යන්නේ. ඒවා බලන්න මිනිස්සු ඇත්තටම මානවයා තුල තියෙන අර සහජ අර ජාගර චිත්තය තුල තියෙන අර નિરાයාසයෙන්ම තියෙන අවශ්‍යතාවය. ඒ කියන්නේ මානවයාට එදා ඉඳන් තිබිච්ච පුරුද්දක් තමයි මේ අනිත් අයගේ සංස්කෘතියින් වලට. සංස්කෘතිය කියන කාරණාවත් අපි පැත්තකින් තියමු. සංස්කෘතිය බිහි වෙන්නේ පස්සේ මානවයා බිහි වෙලා සැලකිය යුතු කාලයකට පස්සේ. ඊට කලින් මානවයාගේ තිබිච්ච පුරුද්ද තමයි අනිත් අයගේ ක්‍රියාකාරකම් දිහා එබිලා බලන එක. ඉතින් මේ ඕපාදූප කියන කාරණාව හරිය විචිත්‍රවත් විදියට මාධ්‍ය සංදේශ ඇතුලේ ගොඩනගලා තියෙනවා. අපි ඒවා අත්‍යන්තයෙන්ම නරඹන්න පෙළඹිලා ඉන්නෙත් මේ කියන විචිත්‍රවත් බව, මේ කියන ඕපාදූප ස්වභාවයට මිනිස්සුන්ගේ තියෙන අර નિરાයාස කර කැමැත්ත නිසාම තමයි. එතකොට ළමයිව ග්‍රහණය කරගන්න, ආකර්ෂණය කරගන්නත් කාටුන් වැඩසටහන් ඒ වයස් මට්ටම් වල ප්‍රේක්ෂකයන්ව, පාඨකයන්ව, ශ්‍රාවකයන්ව ග්‍රහණය කරගන්න විචිත්‍රවත් විදියට අන්තර්ගතයන් සකස් කරනවා. සංගීතමය වැඩසටහන්, රියැලිටි ෂෝ ගත්තත් මේ කතන්දරය ඒ විදිහම තමයි. මම හිතනවා තේරෙන්න ඇති මේ කියන වේගවත් තොරතුරු ගලණයත් අසීමාන්තික මාධ්‍ය ආකෘතිත්. අපි එකක් ප්‍රතික්ෂේප කරනකොට අනිත් පැත්තෙන් තව ආකෘතියක් සහිත සංදේශයක් අපිට සමීප කරවන්න ජනමාධ්‍ය උත්සාහ කරනවා. ඒකත් එක්කම මේ විචිත්‍රවත් බව තව වැඩි කරමින් මේ මාධ්‍ය සංදේශ අපිට සම්ප්‍රේෂණය කරනවා, අපිට සමීප කරන්න ජනමාධ්‍ය උත්සාහ දරනවා. ඉතින් මේක තමයි මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ. දැන් මේ තරම් වේගවත්ව, මේ තරම් අසීමාන්තිකව, මේ තරම් විචිත්‍රවත්ව අපිට මාධ්‍ය සංදේශ ගලාගෙන එනකොට අපි අප්‍රමාණව මාධ්‍ය පරිභෝජනය කරන්න පෙළඹෙනවා. මම දැකලා තියෙනවා සමහර ගෘහණියන් ඉන්නවා හවස 7:00ට ටීවී එක ඉස්සරහා වාඩි වුණාම අනිත් කිසිම දෙයක් නැහැ, හැම දෙයක්ම පැත්තකින් තියලා 7:00 එක්කෝ ඒ ගෙදර ගෘහමූලිකයා ප්‍රවෘත්ති බලලා නැගිටලා යනවා. එතනින් පස්සේ තියෙන සියලුම ටෙලිනාට්‍ය නරඹලා අවසාන විකාශනය අවසන් කරනකම්ම රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. ඒ තරමටම මාධ්‍ය පරිභෝජනයක්, රුචිකත්වයක් අපි දක්වනවා මේ කියන විචිත්‍රවත් ආකෘති ග්‍රහණය කරගන්නට. ඒ විතරක් නෙවෙයි, පහවදා උදෑසනම පටන් ගන්නවා විවිධාකාරයේ අන්තර්ගතයන් සහිත මාධ්‍ය සංදේශ ඉදිරිපත් කරන්නට ජනමාධ්‍ය. රූපලාවන්‍ය වේවා, ඉවුම් පිහුම් වේවා,
මේ විවිධ අන්තර්ගතයන් සහිත සංදේශ ඔස්සේ මේ කියන ප්‍රේක්ෂකයාව, පාඨකයාව, ග්‍රාහකයාව ආකර්ෂණය කරගන්න ජනමාධ්‍ය උත්සාහ දරනවා. දැන් මෙන්න මේ ක්‍රියාකාරකම් ඇතුලේ මේ ක්‍රියාදාමය ඇතුලේ ජනමාධ්‍යයේ මාධ්‍ය භාවිතයෙන් වළක්වලා තබා ගන්න බෑ කිසිසේත්ම ඔය කියන ග්‍රාහකයාව පොදුවේ. ඒ කියන්නේ පුවත්පත කියවන පාඨකයාවත්, ගුවන් විදුලිය ශ්‍රවණය කරන ශ්‍රාවකයාවත්, රූපවාහිනියෙන් නරඹන ප්‍රේක්ෂකයාවත් අපිට කිසිසේත්ම වළක්වලා තබා ගන්න බෑ. එහෙම වළක්වා තබා ගැනීමට අවශ්‍යත් නෑ මේ ජනමාධ්‍ය ක්‍රියාවලිය ඇතුලේ ග්‍රාහකයාව. අපි සක්‍රීය ග්‍රාහකත්වය ගැන මීට කලින් කතා කරා. මම කතා කරා සක්‍රීය ග්‍රාහකත්වය, අක්‍රීය ග්‍රාහකත්වය, උදාසීන ග්‍රාහකත්වය කියන ග්‍රාහක භූමිකා ත්‍රිත්වයක් පිළිබඳව පසුගිය සතියක. එතකොට දැන් මෙතනදී කිසිසේත්ම මේ කියන ක්‍රියාදාමය ඇතුලේ ජනමාධ්‍ය ක්‍රියාවලිය ඇතුලේ අපි මේකෙන් මිදිලා, මේකෙන් වියකිලා ගිහිල්ලා, මෙතනින් ඈත් වෙලා දුරස් වෙලා ජනමාධ්‍ය ප්‍රතික්ෂේප කරන අය බවට කිසිසේත්ම පත්විය යුතු නැහැ. අපි ඇත්තටම ඒ වෙනුවට කළ යුත්තේ යහපත් sannivedakayeku මෙන්ම. අපි යහපත් sannivedakayo වෙන්නේ කොහොමද? ඇත්තටම sannivedana භූමිකාව, sannivedana ක්‍රියාවලිය ඇතුලේ sannivedaka භූමිකාව නිරන්තරයෙන් හුවමාරු කරගන්නට අපිට අවකාශය ලැබෙනවා. එතකොට අපිට පුළුවන් ජනමාධ්‍යයට අපේ ප්‍රතිපෝෂණ දක්වන්නට. ඒකට අවකාශය ඉතාම සීමිතයි. නමුත් ඒ ලැබෙන අවකාශය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ දැරීම සක්‍රීය ග්‍රාහකයෙකු සතු වගකීමක්. ඒත් එක්කම යහපත් sannivedakayeku මෙන්ම කොහොමද යහපත් sannivedakayeku බවට පත් වෙන්නේ කියන කාරණාව තව ඉස්සරහට මේ කියන න්‍යායාත්මක කරුණු කාරණා ඉගෙනගෙන යනකොට පැහැදිලි කරලා දෙන්නම් මම. පුරවැසියෙකු වීමට අවශ්‍ය sannivedana ඥානය. දැන් ඥානය කියන්නේ මොකක්ද? ඇත්තටම අපි කතා කරනවා බුද්ධිමත්කම සහ උගත්කම කියන කාරණා දෙකක් ගැන. බුද්ධිමත් සහ උගත් කියන්නේ මොකක්ද කියන කාරණාව අපි ගොඩාක් තැන්වලදී කතා කරනවා. බුද්ධිමත් වෙනවා කියලා කියන්නේ බුද්ධිමත් භාවය කියන එක අපි හිතමු සරල උදාහරණයකින්. එක ගමක ඉන්නවා එක්තරා ගැමියෙක්. මේ ගැමියා සතුව කිසිම අධ්‍යාපනික දැනුමක් නැහැ, කිසිම විශේෂ ශාස්ත්‍රයක් සම්බන්ධව. ඔහුට කිසිම අධ්‍යාපන සුදුසුකමකුත් නැහැ. කිසිම දවසක පාසල් ගිහිල්ලත් නැහැ. නේ? අපි කියනවා මල පොතේ අකුරක් බෑ කියලා. හරි, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ගැමියා සතුව මේ බුද්ධිමත් භාවය කියන එක තියෙන්නට පුළුවන්. එයා ගොවිතැන් කරනකොට, එයා මොනවා හරි වෙනත් රැකියාවක නියැලෙනකොට ඒ කාර්යයන් මොනතරම්නම් තීක්ෂණ බුද්ධියකින් කරනවද නේ? ඒ කෙනා ඒ අවස්ථාවට උචිත විදියට මොනතරම් ගැළපෙන ඍජු තීන්දුව తీරන ගන්නවද නේ? මොනතරම්නම් කල්පනා කරලා අවස්තෝචිත ප්‍රඥාවෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව බුද්ධිමත් භාවය. එතකොට උගත්කම උරුම වෙන්නේ මේ අධ්‍යාපනය, මේ ලබන දැනුම, ඉගෙනුම නේ? උසස් අධ්‍යාපනය තුලින් තමයි උගතෙක් බිහි වෙන්නේ. හැබැයි උගත් උනත් බුද්ධිමත් නැති මිනිස්සු අපි ඕන තරම් දැකලා තියෙනවා. කොහොම හරි දැන් අපි කොහොමද මේ බුද්ධිමත්කම සහ උගත්කමත් එක්ක මේ කියන ඥානය ගොඩනගා ගන්නේ? මොකක් සම්බන්ධවද? දැන් මෙතනදී අපි කතා කරන්නේ sannivedanaya පිළිබඳ ඥානයක් කොහොමද අපි ගොඩනගා ගන්නේ? ඒකට අපිට අවශ්‍යයි අත්දැකීම්. මේ විෂය පිළිබඳ හොඳ අධ්‍යයනයක්, අවබෝධයක් අපිට අවශ්‍යයි. මේ යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශයට අනුව මේ සකස් කරලා තියෙන විෂය නිර්දේශයන් ඔස්සේ අපි මේ විෂය විනිවිදව කියවා ගැනීමේ හැකියාවක් අපිට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම sannivedana ඥානය විචාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීමේ ශික්ෂණය දරුවන් තුල, කියන්නේ ඔබ තුල ඇති කරන්නට අවශ්‍ය වෙනවා. කොහොමද අපි විචාරශීලීත්වය ගොඩනගා ගන්නේ? මොකද්ද විචාරශීලීත්වය කියලා කියන්නේ? මම මීට කලිනුත් විචාරශීලීත්වය ගැන කීප අවස්ථාවකම පැහැදිලි කරා. අපිට විචාරශීලීත්වය මේ මාධ්‍ය සම්බන්ධ sannivedana සම්බන්ධ ඥානය ගොඩනගා ගැනීම, සාක්ෂරතාවය ගොඩනගා ගැනීම කියන කරුණු කාරණා කතා කරන්න තියෙනවා 6 වෙනි පාඩම ඇතුලේ. ඒ නිසා දිගුවක් විදියට මම ඒක එතනට ඉතුරු කරලා පුරෝකතනයක් මම ඔය කරේ. විචාරශීලීත්වය කියන්නේ මොකක්ද? මේ ඥානය, සාක්ෂරතාවය, මෙන්න මේ වචන නිරන්තරයෙන් ඇහෙන්න ඇති ඔයාට මෙච්චර දවසක් අපි කරපු කතා බහ ඇතුලේ. බය වෙන්න එපා. මේ කියන දේවල් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් ඉස්සරහට අපිට කරන්න තියෙනවා. හරි, කොහොම හරි විචාරශීලීව මාධ්‍ය පරිහරණය කරනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ යම් කිසිවක් පිළිබඳ තක්සේරුවක් කරගන්න. උදාහරණයක් විදිහට ටෙලිනාට්‍ය දෙකක් යනවා රූපවාහිනී නාලිකා දෙකක. මේ රූපවාහිනී නාලිකා දෙකක යන ටෙලිනාට්‍ය දෙකෙන් ඔබ වැඩි වටිනාකමක් දෙන්නේ මොන ටෙලිනාට්‍යයටද? ඒ ඇයි? මොකක්ද ඒකට හේතුව? අන්න ඔය කියන ප්‍රශ්න වලට ඔබට උත්තර දෙන්න පුළුවන් නම් බුද්ධිමත්ව, සවිඥානිකව, ඥානාන්විතව අන්න ඔබ ඥානවත්ද නැද්ද කියන තීරණය අපිට එතනදී බලන්න පුළුවන්. ඔබ තෝරගන්න ටෙලිනාට්‍ය මොකක්ද කියන කාරණාව මත. ඔයා බුද්ධිමත් නම්, ඔයා සවිඥානිකයි නම්
ඔයා විචාරශීලී නම් ඔයාට මාධ්‍ය සාක්ෂරතාවයක් තියෙනවා නම් ඇත්තටම ඔයාට ඵලදායී ගුණාත්මක ටෙලිනාට්‍ය ඔයා තෝරගන්නවා ඒ අවස්ථාවේ නරඹන්න. එහෙමත් නැත්නම් ඒක ගුවන්විදුලි වැඩසටහනක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පුවත්පතක පළවෙන ලිපියක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔබ කොයිතරම්නම් බුද්ධිමත්ද? ඔබ මොනතරම්නම් මාධ්‍ය සාක්ෂරතාවය හා විචාරශීලීත්වයේ තියෙන කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ ඔබ ඒ තෝරගන්න සංදේශය දිහා බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මට බලාගෙන හිටියොත් කියන්න පුළුවන් හරි ඔන්න ඔබට යම් ආකාරයක සාක්ෂරතාවයක් තියෙනවා. ඔබ ඇත්තටම හොඳ ඔබේ ජීවිතයට ඵලදායී ගුණාත්මක ඔබ මේ අවස්ථාවේ ජීවිතේ මුණ දීලා ඉන්න තත්ත්වයක් එක්ක ගැළපෙන ටෙලිනාට්‍යයක් ඔබ තෝරගෙන තියෙනවා. හරි. ඉතින් ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. කොහොම හරි ඔන්න ඔය කියන sannivedana ඥානය, විචාරශීලීත්වය, මාධ්‍ය සාක්ෂරතාවය නේ, මාධ්‍ය පරිහරණය කිරීමේ ශික්ෂණය. මොකද්ද ශික්ෂණය කියලා කියන්නේ? බෝඩ් එකේ පේන්නේ නැති නිසා අද මෙතන ස්ටුඩියෝ එක මාරු වෙච්ච නිසා මම වැඩිපුර ලියන්නේ නැතුව කතා කරන්න උත්සාහ කරන්නම්. ශික්ෂණය කියලා කියන්නේ විනය. විනයවත් වෙනවා කියලා කියන කාරණාව අපිට ගොඩාක් පැතිකඩයන්ගෙන් අර්ථකථනය කරන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබ බාලදක්ෂයෙක් කියලා. ඔබ ශිෂ්‍ය බටයෙක් කියලා අපි හිතමු. නැත්නම් ඔබ යම් ආකාරයක ක්‍රීඩාවක, වෘත්තියක ඕනම ශාස්ත්‍රයක නියැලෙන කෙනෙක් කියලා අපි හිතමු. ඒ හැම ශාස්ත්‍රයකටම තියෙනවා ශික්ෂණයක්, විනයක් තියෙනවා. ඒ විනය ඒ ශාස්ත්‍රය ඇතුලේ අපිට රකින්න බැරි නම් අපිට කවදාවත් ඒ ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ කියන මාධ්‍ය පරිහරණය කරන්නට, මාධ්‍ය භාවිත කරන්නට විනයක් අවශ්‍යයි. ශික්ෂණයක් අවශ්‍යයි. ශික්ෂණය සහ විනය, මාධ්‍ය භාවිතය, sannivedana භාවිතය තුල අහිමි වෙලා ගියාම, ගිලිහිලා ගියාම, එහෙමත් නැත්නම් ශුන්‍යත්වයටපත් වුනොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් ශික්ෂණය සහ විනය කියන එක නැති වුනොත් එහෙම කෙනෙකුට මොකද්ද වෙන්නේ මේ මාධ්‍ය භාවිතය ඇතුලේ? මම කියවනේ අර එක්තරා ගෘහණියක් සවස් 7:30 සිට රාත්‍රී පටන් ගන්න රූපවාහිනී නැරඹීම රාත්‍රී 12:30 වෙනකම් කරගෙන යනවා. විනයක් නැහැ. ඇයට කරන්නට තියෙන අනෙකුත් යුතුයකම් වගකීම් සියල්ල ඇය අතින් ගිලිහිලා යනවා. ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දෙන උසස් පෙළ විභාගයේ අපේක්ෂාවෙන් ඉන්න තරඟකරුවෙක්. ඔබගේ අතින් මේ විනය ගිලිහුණොත් එහෙම ඔයා කොයිතරම්නම් මාධ්‍ය සංදේශ වලට වහල් වෙනවද? ඒවට රුචි කරන්නට පටන් ගන්නවද? සහ ඔබට අනවශ්‍ය මේ මොහොතේ ඔබ මුහුණ දෙන ජීවන සිදුවීමට, මේ අභියෝගයට, විභාගයට අදාළ නොවන සංදේශ තෝරගෙන මොනතරම්නම් කාලය අපතේ යවනවද? ඉතින් අන්න ඔය විනය ශික්ෂණය කියන එක අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය කියන මාධ්‍ය සංදේශ තෝරා ගැනීමේදී. තමන්ගේ අරමුණට, ඉලක්කයට යන ගමන ඇතුලේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න 6 වෙනි පාඩමෙත් යම් දේවල් මෙතනදී ඔබට ඉඟි කරගන්නට පුළුවන්. අපි කතා කරනවා 6 වෙනි පාඩම ඇතුලේ ස්වකේන්ද්‍රය. අපි කොහොමද ඉලක්කවලට යන්නේ නේ? ස්වකේන්ද්‍රය සෝපතේ කොහොමද අපි හදාගන්නේ? අපි කොහොමද ඥානය ගොඩනගාගන්නේ? තොරතුරු වලින් තෝරගෙන දැනුම කොහොමද අපි එකට එකතු කරගන්නේ? මේ දැනුම් ව්‍යුහ කොහොමද අපි හදාගන්නේ? සහ කොහොමද මේකට අවශ්‍ය කුසලතා ගොඩනගාගන්නේ කියන කරුණු කාරණා ගැඹුරින් පුළුල්ව සවිස්තරාත්මකව අපි ඉස්සරහට කතා කරනවා. හරි. දැන් මෙතනදී අපිට කතා කරන්න තියෙන ඔන්න ඔය කාරණාව. එහෙනම් අවසාන වශයෙන් මෙතනදී තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි වේගවත්ව තොරතුරු ගලණයක් සිද්ධ වෙනවා ජනමාධ්‍යෙන්. අසීමාන්තික මාධ්‍ය ආකෘති ගලාගෙන එනවා ග්‍රාහකයා ගාවට. ඒවා විචිත්‍රවත් අප්‍රමාණ මාධ්‍ය පරිභෝජනයක අපි නියැලෙනවා. මේකෙන් වළක්වලා තියන්න බෑ පුද්ගලයාව. හේතුව දැන් බලන්න මාධ්‍ය කියන කොට මේක ඇතුලේ ගොඩාක් ප්‍රභේද තියෙනවා. ජනමාධ්‍ය, නවමාධ්‍ය, සමාජ මාධ්‍ය. කොයිතරම්නම් මාධ්‍ය ගණනාවක් අපිට මෙතනදී ලයිස්තුගත කරන්න පුළුවන්ද? මේ හැම මාධ්‍යයක් එක්කම අපි බැඳිලා ඉන්නේ. මේ මාධ්‍යයන් වලින් අපිට වියෝජනය වෙලා වෙන් වෙලා කිසිසේත්ම වැඩ කරන්න හැකියාවක් නැහැ. මේ මාධ්‍යයන් එක්ක අපි 3:30 පැයෙම ගිලිලා ඉන්නේ, ගැලිලා ඉන්නේ. ඒවත් එක්ක ඇලී ගැලී අපි ඉන්නේ. අපි කවදාවත් සමාජ මාධ්‍යයෙන් මිදෙන්නේ නැහැ. අපි දවසේ කොයිතරම්නම් වාර සංඛ්‍යාවක් මුහුණු පොත භාවිත කරනවද? YouTube අවකාශය පාවිච්චි කරනවද? WhatsApp පාවිච්චි කරනවද? නේ? ඒත් එක්කම අපි රූපවාහිනියත් එක්ක කොයිතරම්නම් වෙලාවක් බැඳෙනවද? ඉතින් ඔය කියන කරුණු කාරණා මම නැවත කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ මාධ්‍ය පරිභෝජනය ඇත්තටම මේකෙන් වියෝජනය වෙලා වෙන් වෙලා අපිට අපේ දෛනික කටයුතු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මාධ්‍ය භාවිතයෙන් වැළකීලා ඉන්නට අවශ්‍ය නැහැ කිසිසේත්ම. ඒ වෙනුවට අපිට අවශ්‍යයි යහපත් sannivedakek වෙන එක, හොඳ ග්‍රාහකයෙක් වෙන එක. මොන වගේ ග්‍රාහකයෙක්ද? ඥානයක් තියෙන, සාක්ෂරතාවයේ, විචාරශීලීත්වයේ තියෙන මාධ්‍ය පරිහරණය කරන්නට ශික්ෂණයක් ගොඩනගා ගත්ත ග්‍රාහකයෙක් වෙන්නට අවශ්‍යයි. එහෙමනම් ඔන්න ඔබ දරුවන් විදිහට මේ කියන ශික්ෂණය, විනය වර්ධනය කරගත යුතුයි. ඒකට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න තමයි මේ වෙලාවේ මේ පැහැදිලි කිරීම මම කරන්නේ. හරි. අපි යන් ඉස්සරහට ඒ ටියුට් එකේම පළවෙනි පාඩමේ උසස් පෙළ විෂය අන්තර්ගතය
දැන් මේ පාඩම අවසන් වෙන්න තව තියෙන්නේ බොහොම සීමිත කාලයක්. මම මේ පාඩම අවසන් වුණාට පස්සේ මොනවද මෙතනින් ඉස්සරහට මේ වැඩපිළිවෙලේ අරගෙන යන්නේ දෙවෙනි පාඩම පටන් ගන්න කලින් කියන කරුණු කාරණා කිසිවක් මේ මොහොතේ පැහැදිලි කරන්නේ නැහැ. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම් කොහොමද වෙන්නේ කියන කාරණාව. අපි මේ ටියුට් එක ඉවර කරගන්න බලමු මේ පාඩම. උසස් පෙළ විෂය අන්තර්ගතයේ තියෙනවා. ඔන්න අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට නියමිත මෙම sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය එහෙම නැත්නම් communication and media studies විෂය කොටස් දෙකකින් සමන්විතයි. බලන්න sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය. right. දැන් ඔන්න අපි පොයින්ට් එකට ඇවිල්ලා ඉන්නේ. මම ඔබට කිව්වා මේ පළවෙනි පාඩම ඉගෙන ගන්නවා කියලා කියන්නේ පළවෙනි පාඩම පිළිබඳ ඔබට පූර්ව අවබෝධයක් තියෙනවා කියලා කියන්නේ පූර්ණ අවබෝධයක් පුළුල් අවබෝධයක් තියෙනවා කියලා කියන්නේ ඔබට මේ විෂය නිර්දේශය පුරාවටම තියෙන හැම පාඩමක් පිළිබඳවම මනා පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා කියන එක. ඒකත් එක්ක යම් කෙනෙකුට මේ විෂය මම කරන්නෙම නැහැ කියලා ඕනනම් තීරණය කරන්නත් පුළුවන්. එහෙම කරන අය ඊටාම අල්පයි. මේ විෂය තදින් වැළඳ ගන්න එක තමයි ගොඩක් දුරට මේ පළවෙනි පාඩමත් එක්ක මගෙත් එක්ක එකතු වුණාට පස්සේ ළමෙක් කරන්නේ. ඒකට හේතුවත් ඔබට තේරෙයි මේ පළවෙනි පාඩම අවසන් වුණාට පස්සේ මොනතරම්නම් ප්‍රායෝගිකව මේ විෂය අපිට වැදගත් වෙනවද කියන කාරණාව ඔබටම ඒත්තු ගන්නුණාට පස්සේ. හරි. sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය අපි එක පැත්තක ලියාගමු. එක පැත්තක ලියා ගන්න. පළවෙනි පැත්ත ඔබට තියෙන ලියා ගන්න. sannivedana අධ්‍යයනය. sannivedana අධ්‍යයනය කියලා ලියා ගන්න. sannivedana අධ්‍යයනය අනිත් පැත්තේ ලියා ගන්න මාධ්‍ය අධ්‍යයනය. හරි. එතකොට මේ විෂය කොටස් දෙකකට බෙදෙනවා. එකක් sannivedana අධ්‍යයනය අනිත් එක මාධ්‍ය අධ්‍යයනය. එතකොට අපිට sannivedanaya ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ පාඩම ඇතුලේ. එතකොට මම ඔබට යෝජනා කරනවා මේ විෂය නිර්දේශය ඇතුලේ තියෙන මේ sannivedana අධ්‍යයනයේ යටතේ තියෙන න්‍යායාත්මක කරුණු කාරණා අතිශය වැදගත්. ඒ කියන්නේ පළවෙනි විශේෂයෙන් 2 3 4 පාඩම් වල තමයි 2 3 පාඩම් වල විශේෂයෙන්ම 1 2 3 පාඩම් වල මේ sannivedanaya පිළිබඳ න්‍යායාත්මක කරුණු කාරණා සැලකිය යුතු ප්‍රමාණයක් අපි කතා කරන්නේ. ඒ නිසා මේ sannivedana අධ්‍යයනයේ කොටස ඊටාම වැදගත්, ඊටාම ගුණාත්මක මඟ පෙන්වීමක් යටතේ මේ sannivedana අධ්‍යයනයට අදාළ න්‍යායාත්මක කරුණු කාරණා අනිවාර්යයෙන්ම ඔබ මීඩියා විෂය කරන කෙනෙක් නම් ඉගෙන ගත යුතුමයි. ඒකට හේතුව තමයි මේ මුල වැරදුනොත් සම්පූර්ණ මේ ගමනම කඩාකප්පල් වෙන්න පුළුවන්. මොකද ඔබ sannivedanaya පදනම හරියට ගොඩනගා ගත්තේ නැත්තම් නේ. sannivedanaya මූලිකාංග මොනවද? මේකේ ඓතිහාසිකත්වය, මූලිකාංග නේ. sannivedanaya පිළිබඳ හඳුන්වලා තියෙන නිර්වචන, sannivedanaya ස්වභාවයන්, sannivedanaya කාර්යයන් මේ ආදි වශයෙන් තුන්වෙනි පාඩමට ආවහම sannivedana වර්ග, ස්වරූප, ආකෘති මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳ ඔබට පුළුල් ගුණාත්මක අවබෝධයක් නැත්නම් මෙතනින් එහාට තියෙන පාඩම් ඇතුලේ මේ කාර්ය ඉස්සරහට කරගෙන යන්න අමාරු වෙනවා, අසීරු වෙනවා. හරි. ඒ නිසා මේ න්‍යායාත්මක පැතිකඩ ඇත්තටම අතිශයින්ම තීරණාත්මකයි, වැදගත්. මොකද මේවා ඇතුලේ ඊටාම තර්කානුකූල, පරස්පර විරෝධී, අපිට එකඟ වෙන්න බැරි තර්ක කළ යුතු අවස්ථා ගණනාවක් මුණ ගැහෙනවා. කෙනෙක්ට මතු පිටින් බැලුමට ලේසි කියලා හිතුණට sannivedana අධ්‍යයන කොටස ඇතුලේ න්‍යායාත්මක පැතිකඩ සත්‍ය වශයෙන්ම සංකීර්ණයි. හරි. නමුත් ඒක හරියට ඉගෙන ගත්තට පස්සේ තමයි ඔබේ අර IQ level එක එහෙම නැත්නම් තර්ක බුද්ධිය ගොඩනගා ගන්නට අවශ්‍ය අවකාශය ගොඩ නැගෙන්නේ. හරි. අපි ඉස්සරහට යමු. sannivedana අධ්‍යයනයේ විෂය කොටසේදී එක පැත්තක sannivedana අධ්‍යයනය අනිත් පැත්තේ මාධ්‍ය අධ්‍යයනය. හරි. sannivedana හා මාධ්‍ය අධ්‍යයනය. එහෙමයි මේ විෂය ගොඩ නැගෙන්නේ. sannivedana අධ්‍යයනය යන විෂය කොටසේදී එදිනෙදා ජීවිතය තුළ සිදුවන sannivedana ක්‍රියාකාරකම් හඳුනා ගැනීම ඔන්න යටින් ඉරක් ගහලා එක කියලා දාගන්න. එදිනෙදා ජීවිතය තුළ සිදුවන sannivedana ක්‍රියාකාරකම් අපිට හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. මොනවාද එදිනෙදා ජීවිතය තුළ අපි කරන sannivedana ක්‍රියාකාරකම්? අපි එදිනෙදා ජීවිතය තුළ අනන්ත ප්‍රමාණ sannivedana ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඇත්තටම අපි මේ sannivedana ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයකින් මේ sannivedana ක්‍රියාකාරකම් පිළිබඳව යෙදෙන්නේ. ඇත්තටම න්‍යායාත්මක කරුණු කාරණා ඇතුලේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් තුන්වෙනි පාඩමේ අපි කතා කරනවා. අපි දෙවෙනි පාඩමෙන්ම ගමුකෝ. අපි සිනාසීම, ඇඬීම, කතා කිරීම නේ. එතකොට රැවීම, ගෙරවීම ඔය වගේ විවිධ දේවල් අපි සාමාන්‍ය එදිනදා ජීවිතය ඇතුලේ කරනවා. අපි ඒව මොන වගේ අවස්ථාවන් වලද කරන්නේ? අපිට ඒවා ඕනම අවස්ථාවක යොදා ගන්න පුළුවන් ඵලදායී විදිහට, ගුණාත්මක විදිහට. ඇත්තටම මේ විෂය නිර්දේශය ඇතුලේ තියෙන මෙන්න මේ කියන එදිනදා ජීවිතය තුළ කරන sannivedana පවා සාර්ථක කරගන්න පුළුවන් මේ කියන න්‍යායාත්මක කොටස් ඔබ හරියට ඉගෙන ගන්න ඕන. අපි හිතමු
අන්තර් පුද්ගල සංනිවේදන අවස්ථාවක්. ඒ කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් අතර සිද්ධ වෙන සංනිවේදන අවස්ථාවක්. හිතමු ඔබ හොඳම මිත්‍රයා, ඔබේ අඹ යහළුවා, එහෙම නැත්නම් පෙම්වතා හෝ පෙම්වතිය වෙන්න පුළුවන්. මව සහ පියා වෙන්න පුළුවන්. කාත් එක්ක හරි ඔබ කරන සංනිවේදනය ඇතුලේ ඔබ මොනතරම්නම් ඔහුට ඇයට ගෞරවය දක්වනවද? මොනතරම්නම් නම්‍යශීලී වෙනවද? ඔබ ඔහුට මොනතරම්නම් සෙනෙහසක් ආදරයක් දක්වනවද කියන එක ඒත්තු ගන්නවන්න පුළුවන් මේ සංවේදනය ඔබ හරියට ඉගෙන ගත්තොත් එහෙම. ඒ නිසා එදිනෙදා සංවේදන ක්‍රියාකාරකම් අපි අඳුන ගන්නවා. ඒ තුළ කොහොමද සංවේදනයේ න්‍යායාත්මක කරුණු කාරණා ක්‍රියාත්මක කරලා සාර්ථකව සංවේදනය කරගන්නේ? සංවේදනය පිළිබඳ නිර්වචන අපි ඉගෙන ගන්නවා. ඔන්න දෙක කියලා දාගන්න සංවේදන අධ්‍යයනය යටතේ අපි ඊළඟට ඉගෙන ගන්න දේ. ඊළඟට ඉගෙන ගන්න දේ කියලා කිව්වට මීට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. 14ක් මෙතන දාලා තියෙන්නේ. සංවේදන නිර්වචන කියලා කියන්නේ අපි ඇයි නිර්වචන ඉගෙන ගත යුත්තේ? අපි කියනවා definitions කියලා ඉංග්‍රීසි වලින්. නිර්වචනයක් කියලා කියන්නේ යම් කිසි නේ පිළිගත් නේ වගකීමක් සහිත පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් ඉදිරිපත් කරන ලද යම් කිසිවක් පිළිබඳ සිදු කරන ලද පැහැදිලි කිරීමක්. දැන් මට පුළුවන් ජනමාධ්‍ය පිළිබඳව ජන සංනිවේදනය පිළිබඳ අර්ථ දක්වන්න. සංනිවේදනය පිළිබඳ අර්ථ දැක්වීමක් කරන්න මගේ දැනුමේ මට්ටමින්. හැබැයි මම ලෝක ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි නේ. මාව දන්න අය බොහොම සීමිත පිරිසක් ඉන්නේ. එතකොට මම විශේෂඥයෙක් විද්‍යාඥයෙක්ගේ මට්ටමේ ඉඳලා ලෝකයා පිළිගන්නේ නැහැ. නමුත් මට වඩා ඔබට වඩා මේ විශේෂ ශාස්ත්‍රය ඇතුලේ පිළිගත් විශේෂඥයෝ ආයතන තියෙනවා. අන්න ඒ අය කියපු ප්‍රත්‍යක්ෂ කරගත්ත විද්‍යාත්මක කරුණු කාරණා ඔස්සේ සමාජ විද්‍යාත්මක ආදී කරුණු කාරණා ඔස්සේ පැහැදිලි කරගත්ත කරුණු කාරණා තියෙනවා. මෙන්න මේ පැහැදිලි කිරීම තියෙනවා. හරි සංනිවේදනය කියන්නේ මෙන්න මේකට ආදි වශයෙන්. අන්න ඒ වගේ මේ විෂය නිර්දේශය පුරාම සහ සංනිවේදනය පිළිබඳ විශේෂයෙන් නිර්වචන සමුදායක් ඔබට ඉදිරිපත් වෙනවා දෙවෙනි පාඩම ඇතුලේ. අපි ඒවා පිළිගත යුතුයි. පිළිගත යුත්තේ ඇයි? ඒ පිළිගත හැකි පුද්ගලයන්, වගකීමක් සහිත පුද්ගලයන්, යම්කිසි බලයක් තියෙන පුද්ගලයන් මේ විශේෂ ශාස්ත්‍රයේ ඉදිරිපත් කරපු නිර්වචන අදහස් මතවාද නිසා. උදාහරණයක් විදිහට විල්බර් ශ්‍රාම් කියලා කියන්නේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයේ නූතන පියා. අපිට පැරණි පියෙකුත් ඉන්නවා. ඒ පැරණි පියා තමයි විල්බර් ශ්‍රාම්. ඇරිස්ටෝටල් කියලා කියන්නේ. අපි විල්බර් ශ්‍රාම් ඇයි පිළිගත යුත්තේ? ඔහු තමයි මේ විෂය ආයතනගත කරන්නට මූලිකත්වය අරගෙන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔහු මේ විෂය හඳුන්වලා දුන්න නිසා විශ්වවිද්‍යාල මට්ටමින් වෙනත් ආයතන මට්ටමින් ඔහු අපේ විෂයේ පියා විදියට අපි සලකනවා. ඉතින් ඔහු කියන දේ අපි පිළිගත යුතුමයි. ඔහු කියනවා සංනිවේදනය කියලා කියන්නේ තොරතුරු ගැබ් වූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇතිවීමයි කියලා. බලන්න කොයිතරම්නම් අපූර්ව නිර්වචනයක්ද. ඒක ඇතුලේ තියෙනවා මේ නිර්වචනය මනෝවිද්‍යාත්මක පදනමකින් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මනෝවිද්‍යාත්මක පදනමකින් සංනිවේදනය පිළිබඳ විග්‍රහ කරලා තියෙනවා. කොයිතරම්නම් අපූර්වයිද බලන්න. තොරතුරු ගැබ් වූ සංඥාවක් කරන කොටගෙන. මම එක නිර්වචනයක් එහෙම පැහැදිලි කරන්නම්. අපි මේ නිර්වචන ඉස්සරහට කතා කරමු ලස්සනට. තොරතුරු ගැබ් වූ සංඥාවක් කියලා කියන්නේ සංදේශයක්. තොරතුරක්, අදහසක්, හැඟීමක්, දැනුමක්. ඔය ඕන එකක් මේ සංදේශය ඇතුලේ ගැබ් වෙලා තියෙන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් ගිහිල්ලා කෙනෙක්ට කියනවා මම ඔබව මුණ ගැහෙන්නට කාලාන්තරයක් තිස්සේ බලාගෙන හිටියා. මට ඔබට යමක් කියන්නට තියෙනවා. ඒ මගේ හිතේ තියෙන හැඟීමක්. ඒක මොකක් හරි එකක් වෙන්න පුළුවන්. ඔන්න ඒ අදහස සංදේශයක් බවට, ඒ හැඟීම සංදේශයක් බවට පරිවර්තනය කරලා ඒක හුවමාරු කරගන්නවා ඒ පුද්ගලයා අනිත් පුද්ගලයාත් එක්ක. හරි, එහෙනම් තොරතුරු ගැබ් වෙලා තියෙන ඒ සංඥාව. ඒක හැඟීමක් වෙන්න පුළුවන්, අදහසක් වෙන්න පුළුවන්, දැනුමක් වෙන්න පුළුවන්. මේ ඕනම එකක් ඇතුලේ යම්කිසි තොරතුරක් තියෙන්නේ. හරි, එහෙනම් සංදේශයක් ගැන මේ කියන්නේ. ඒක හේතු කරගෙන, කරන කොටගෙන දෙපාර්ශවයක් අතර. ඒ කියන්නේ හෝමාරු කරගන්න දෙපාර්ශවය අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇති වෙනවලු. ඒ කියන්නේ මේ අදහස කිව්වට පස්සේ මගේ හිතේ ඔබත් එක්ක හෝමාරු කරගන්නට තියෙන මේ හැඟීම ඒ විදිහටම සමහරට මගේ ගැන ඔබට හිතෙන්නට පුළුවන්. හරි, අපි දෙන්නම එකම චිත්ත ස්වභාවයකට එනවා. එකම හැඟීමකට එනවා. මේ නිර්වචනය ඇතුලේ මෙන්න මේ කියන මනෝවිද්‍යාත්මකව සංනිවේදනය තුළ සිද්ධ වෙන කාරණාව හරි ලස්සනට විග්‍රහ කරලා තියෙනවා විල්බර් ශ්‍රාම්. තව පුංචි කාරණාවක් කියන්නම්. මේ නිර්වචන වලින් එහෙම ලස්සනට විභාගයට න්‍යායාත්මක මේ කරුණු කාරණා සම්බන්ධ කරලා ප්‍රායෝගික අවස්ථා එක්ක ප්‍රශ්න අහනවා. 2021 ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙහෙම. ඔබට කීමට ඇතිදේ ගොවියන්ට පැහැදිලිව කියන්න. එවිට ඔවුන් තේරුම් ගනීවි. 2021 මේ ප්‍රශ්නේ බොහෝ දෙනෙක් වරද්ද ගන්නවා. මම පැහැදිලි කරන්නම්. ඔබට කීමට ඇති දේ අන්න විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය. මේ හා සම්බන්ධ නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ කියලා ඔන්න නිර්වචන ඉදිරිපත් කරන ලද විශේෂඥයෝ සහ ආයතන සමුදායක් ඉදිරිපත් කරනවා. උත්තර විදියට 5ක් වරන. දැන් කට්ටිය මේක විසඳ ගන්න උත්සාහ කරනවා.
ඔබට කීමට ඇති දේ ගොවියන්ට පැහැදිලිව කියන්න. තොරතුරු ගැබ්වූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක්. එවිට උන් තේරුම් ගනීවි. අන්න නිර්වචනයයි මේකයි හරි ලස්සනට අපිට ලින්ක් කරගන්න සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් ඔබට කීමට ඇති දේ ගොවියන්ට පැහැදිලිව කියන්න එවිට උන් තේරුම් ගනීවි. තේරුම් ගන්නවා කියන්නේ එක සමාන චිත්ත ස්වභාවයකට එන එක. අන්න ඔය වගේ මේ විෂය නිර්දේශයේ පුරාවටම තියෙන මේ න්‍යායාත්මක කරුණු කාරණා ප්‍රවණතාවය තමයි වර්තමානයේ විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රායෝගික අවස්ථා සිදුවීම් වලට සම්බන්ධ කරලා ප්‍රශ්න අහන එක. ඒක තමයි අපේ විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන වර්තමාන ප්‍රවණතාවය. ඉතින් මෙන්න මේකට ගැළපෙන විදිහට අපි මේ න්‍යායාත්මක කරුණු කාරණා ඉගෙන ගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ විභාගය ඇතුලේ අසාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න. හරි. අපි මේ වගේ දේවල් කතා කරමු ඉස්සරහට. ඊළඟට sannivedanaye පදනම. හරි. යටින් ඉරක් ගහගන්න මොකක් මතද මේ sannivedanaye පදනම් වෙලා තියෙන්නේ? අපි ගෙයක් හැදුවොත් ඒකට පදනමක් තියෙනවා. ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඒක මොනතරම්නම් ශක්තිමත්ද? ඒක මොනතරම්නම් ප්‍රබලයිද කියන කාරණාව මත තමයි මෙන්න මේ කියන පදනම උඩ ගොඩනගන මේ sannivedanaye කියන නිවහන කොයිතරම්නම් ශක්තිමත් වෙනවද කියලා තීරණය වෙන්නේ. ඔබත් ඔබේ පදනම මේ මූලික පාඩම් න්‍යායාත්මක සංකල්ප ඔස්සේ ගොඩනගා ගත්තේ නැත්නම් ඔබට කිසිසේත්ම මෙන්න මේ කියන sannivedanaye කියන නිවහන සාර්ථකව හදාගන්න බැරි වෙනවා. රයිට්. sannivedanaye මූලික කාර්යයන්. අපි හැම දෙයකින්ම ඉටු කරන කාර්යයන් සමුදායක් තියෙනවා. අපි ගත්තොත් අපි කොණ්ඩේ පීරන පණාවක් අරගෙන මොනවාද එකෙන් ඉටු කරගන්නේ? කාර්යයන්. අපි කොණ්ඩේ පීර ගන්නවා එකෙන්. තව කාර්යයන් ඕනනම් එකෙන් ඉටු කරගන්න පුළුවන්. ඕනනම් කොහේ හරි කසනවනම් කසා ගන්නත් පණාවකින් අපිට හැකියාව තියෙනවා. ඒ වගේ sannivedanayen ඉටු කරන කාර්යයන් සමුදායක් තියෙනවා. අපි ඕනම දෙයක් ඔස්සේ ලබා ගන්න ප්‍රයෝජන තියෙනවා. අපි වාහනයක් ඇයි පාවිච්චි කරන්නේ? නේ? අපි ඇයි ගෙයක් දොරක් පාවිච්චි කරන්නේ? ඇයි අපි ඇඳුමක් අඳින්නේ? නේ? ඇයි අපි මගේ ප්‍රවාහන සේවාවන් පාවිච්චි කරන්නේ? අන්න ඒ වගේ අපි විවිධ භාණ්ඩ වලින් විවිධ සේවාවන් වලින් ලබා ගන්න කාර්යයන් තියෙනවා. අපි මේකෙනුත් ඉටු කරගන්න කාර්යයන් තියෙනවා. මේ sannivedanaye ඔස්සේ ඉටු කරන කාර්යයන් තියෙනවා. ඒ වගේ දේවල් අපි මේ ඇතුලේ කතා කරනවා ඉස්සරහට සවිස්තරාත්මකව. හරි. විවිධ sannivedana වර්ග. sannivedanaye විවිධාකාර වූවා. නේ? sannivedanaye විවිධාකාර වූවා. දැන් අපි උඩින් කතා කරානේ මූලික කාර්යයන්. දැන් sannivedanayen අපි තොරතුරු සම්පාදනය කරගන්නවා. උපදේශ අධ්‍යාපනය ලබනවා. විනෝදාස්වාද සම්පාදනය කරගන්නවා. පෙළඹවීම් වලට ලක් වෙනවා. මෙන්න මේ වගේ කාර්යයන් ඉටු කරගන්නවා අපි sannivedanaye. ඒත් එක්කම sannivedana වර්ග මේ කාර්යයන් අපි ඉටු කරගන්න විවිධ අවස්ථාවන් වල විවිධ විදිහට sannivedana ගනුදෙනුව ඇති කරගන්නවා විවිධ පාර්ශවයන් එක්ක. උදාහරණයක් විදිහට දැන් මං මේ හැමදේම එක තැනකට ගොනු කරලා උගන්වන්න බෑ. ඇත්තට මේක කළ යුත්තක් නෙවෙයි. පළවෙනි පාඩම ඇතුලේ මම මේ තල අදහසක් ඔබට දෙන්නේ. ඒවා සවිස්තරාත්මකව කතා කරනවා. දැන් අන්තර්වර්ති පුද්ගල sannivedanaye ඇයි අපි යෙදෙන්නේ? අන්තර්වර්ති කියලා sannivedana වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ තමන් එක්කම හිත ඇතුලේ කරගන්න sannivedanaye. ඇයි අපි මේ sannivedanaye කරගන්නේ? කොච්චරනම් වැදගත්ද මේකනේ? දේවල් මතක තියාගන්න, නිර්මාණකාරී යෙදෙන්න, අපේ පෞරුෂය ගොඩනගා ගන්න, ස්වසංකල්පය අපිට අපි ගැනම අදහසක් ඇති කරගන්න ආදි වශයෙන් මොන තරම්නම් නේ අපි දේවල් මේ අන්තර්වර්ති sannivedanaye යෙදিলা කරගන්නවාද? තව අන්තර්පුද්ගල sannivedanaye අපිට හිත මිතුරන් එක්ක විවිධ සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවශ්‍ය වෙනවා නේ. සමූහ sannivedanaye පන්ති කාමරයේ උගන්වන්න ගුරුවරයෙක්ට සමූහයකට පිරිසකට පොදු අරමුණකට වුන් ඒක රාශි කරගෙන sannivedanaye දෙන්න සිද්ධ වෙනවා. මහා ජන දේශපාලන රැලි සංගීත සංදර්ශන ජන sannivedanaye ජනමාධ්‍ය යොදාගෙන කරන sannivedanaye අතත්්‍ය sannivedanaye නව මාධ්‍ය මැදිහත් වෙලා මේ සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලය මැදිහත් වෙලා නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරගන්න sannivedanaye ආදී වශයෙන් විවිධ වර්ග තියෙනවා. මේ sannivedanaye සිද්ධ වෙන ආකාර තියෙනවා. අපි ඒවා කතා කරනවා සහ sannivedana ආකෘති පිළිබඳව කතා කරනවා. ආකෘතියක් කියලා කියන්නේ මොකක්ද? ආකෘතියක් කියලා කියන්නේ යම්කිසි සංකීර්ණ වූ යමක රූපීය හෝ වාචික ප්‍රකාශනයක්. අපි හිතමු ඔබට කවදාවත් නේ අපි හිතමු භෞතික විද්‍යාව වේවා නේ යම්කිසි සංකල්පයන් අපි හිතමු යම්කිසි භෞතික ගොඩනැගිල්ලක ඉදිකිරීමක ගොඩනැගිල්ලක් කියන එක කපා ඉවත් කරන ලදී ඉදිකිරීමක යම්කිසි ඉදිකිරීම කියන එකත් කපා ඉවත් කරන ලදී මොකක් හරි නිමැවුමක භෞතික ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙනවා. මේක ඊටාම සංකීර්ණයි. කොහොමද අපි මේක පැහැදිලි කරගන්නේ? රූපීය වශයෙන් මේක ඉදිරිපත් කරොත් යම්කිසි කෙනෙක්ට සරලව මේක පැහැදිලි කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේ sannivedanaye මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා කියලා රූපමය ආකෘති එහෙම නැත්නම් රූපමය සටහන් ඔස්සේ පැහැදිලි කරගන්නවා. නිකන් රූප සටහන් නෙවෙයි වගකිව යුතු බලයක් සහිත පුද්ගලයන් විසින්
ඉදිරිපත් කරන ලද විශේෂේෂ්ත්‍රයන්හි ප්‍රවීණයන් විසින් ඉදිරිපත් කරන ලද ආකෘති තමයි මේ විදිහට sannivedanaya කියන්නේ මෙන්න මේ වගේ කියලා ඉදිරිපත් කරන අපි කතා කරන්නේ මේ විශේෂ නිර්දේශය ඇතුලේ. හරි. එහෙමනම් තව තියෙනවා ස්වරූප ඔය ආදී වශයෙන් ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මේ හැම කාරණාවක් පිළිබඳවම අපි sannivedana අධ්‍යයනය කියන කොටස ඇතුලේ න්‍යායාත්මකව කරුණු අධ්‍යයනය කරනවා. මම ඔබට ප්‍රායෝගිකත්වය පුළුවන් තරම් සමීප කරන්න මේ කරුණු කාරණා ඇතුලේ උත්සාහ දරනවා. රයිට්. අපි ඊළඟ කොටසට යමු. ඊළඟට තියෙනවා මාධ්‍ය අධ්‍යයනය කොටස. මාධ්‍ය අධ්‍යයනය විෂය කොටසේදී මාධ්‍ය පිළිබඳව ඉගෙනීම එනම් මාධ්‍ය ස්වභාවය. හරි. මාධ්‍ය මොන වගේද? මාධ්‍ය හැටි මොකක්ද? අපි ඉගෙන ගන්නවා. හතරවෙනි පාඩම අපි මාධ්‍ය පාඩම කියලා හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ අන්තර්ගතය. මේ මාධ්‍යයන් ඇතුලේ මොනවද තියෙන්නේ? ජනමාධ්‍ය ඇතුලේ මොනවද තියෙන්නේ? නව මාධ්‍ය ඇතුලේ මොනවද තියෙන්නේ? සමාජ මාධ්‍ය ඇතුලේ මොනවද තියෙන්නේ? සංදේශ තියෙන්නේ. මම කලිනුත් පැහැදිලි කළා. විචිත්‍රවත් ආකර්ශනීය සංදේශ අන්තර්ගතයන් විදිහට අපි දකිනවා. මේ අන්තර්ගතයන් පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. ඓතිහාසික පරිණාමය. මාධ්‍ය කවදා කොහොම බිහි වූවක්ද? කැමරාව කවදා කොහොමද බිහි වුණේ? සිනමාව කවදා කොහොම බිහි වුණාද? ගුවන් විදුලිය හැම මාධ්‍යයක් රූපවාහිනිය මේ හැම මාධ්‍යයක් පිළිබඳව ඓතිහාසික පරිණාමය පිළිබඳව අපි කතා කරනවා. මේ වල ක්‍රියාකාරීත්වයන් අපි කතා කරනවා. ඉතින් පුද්ගලයාට සමාජයට සංස්කෘතියට මේ මාධ්‍ය බලපාන්නේ කොහොමද? යහපත් බලපෑමක්ද අයහපත් බලපෑමක්ද කියන කාරණාව පිළිබඳව අපි කතා කරනවා. ඉතින් මේ ආදි වශයෙන් ඊටාම ආකර්ශනීය ඵලදායි අපේ ජීවිතයට ප්‍රායෝගිකව වැදගත් විෂය නිර්දේශයකින් සමන්විතයි. හරි. අපි ඉස්සරහට යමු. එහෙමනම් ප්‍රධාන මාතෘකා 12ක් තියෙනවා අපිට අධ්‍යයනය කරන්න මේ විෂය නිර්දේශය ඇතුලේ. හරි. දැන් අපි 12 ශ්‍රේණියට අදාළ මේ පාඩම් ටික ලියාගෙන ඉස්සරහට යමු. ලියාගන්න 12 ශ්‍රේණිය යටතේ තියෙන පාඩම් ටික 12 ශ්‍රේණිය යටතේ තියෙන පළවෙනි පාඩම ලියාගන්න. දැන් මේ පාඩම් ගැන ඇතුලේ අන්තර්ගතය ගැන හොඳ අදහසක් එනවා මේකත් එක්ක. මම එකින් එක කතා කරනවා හැම පාඩමකම මොනවද තියෙන්නේ. එතකොට Tamanට පොඩි විශ්ලේෂණයක් කරගන්න පුළුවන්. හරි. මේ පාඩමේ හැඩය මෙහෙම එකක්. මේක ඇතුලේ ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ කියන කරුණු කාරණා. හරි. ලියා ගන්න පළවෙනි එක sannivedana අධ්‍යයනයේහි ආරම්භය හා විකාශය 12 ශ්‍රේණියට අදාළව දැන් අපි මේ කතා කරගෙන ආවේ ඒ පාඩම අවසන් කරන ලද්දේ ඒ පාඩම. හරි. තව ටිකක් තියෙනවා අපිට. එතකොට මේ පාඩම අවසానයි. මේ ඇත්තටම මේ විෂය නිර්දේශය ඇතුලේ ඔබට පූර්ණ අවබෝධයක් මේ විෂය නිර්දේශය පිළිබඳව ඔබට අදහසක් ඇති කරන පාඩම. හරි. sannivedana අධ්‍යයනයේ ආරම්භය හා විකාශය ඕනම දෙයක ආරම්භයක් විකාශනයක් ඓතිහාසිකත්වයක් අපි හදාරන්නේ නැතුව ඒ දේ පිළිබඳව හදාarලා ඇති වැඩක් නැහැ. ඒකයි අපි හැමදේම ඉතිහාසයෙන් පටන් ගන්න. ඉතිහාස කතාවෙන් පටන් ගන්න. කවදා කොතැන කොහොම බිහි වූවක්ද ගොඩ නැගුණක්ද කියන කාරණාව ඉඳන් අපිට අද වර්තමාන නූතන තත්ත්වයට ඒක අධ්‍යයනය කරගෙන එනකොට මේක ඇතුලේ තියෙන සියල්ල පිළිබඳ මන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මේකත් අන්න ඒ වගේ කාරණාවක්. රයිට්. දෙවෙනි පාඩම දැන් පළවෙනි පාඩම ගැන ඔබට මොනවද තියෙන්නේ කියන එක නැවත විග්‍රහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. දෙවෙනි පාඩම sannivedanaya පදනම. ඔන්න ඔය කියන පදනම ඇතුලේ තමයි ඔබ ඇත්තටම ඔබේ ගමනටත් පදනම හදාගන්නේ. ඒ පදනමත් මම දෙවෙනි පාඩම ඇතුලේ ඔබට හදලා දෙනවා මේ විෂය නිර්දේශය ඇතුලේ. ඔබ කොහොමද ඔබේ පදනම ගොඩනගාගන්නේ කියන කාරණාව. ඒ කියන්නේ සමස්ත වැඩපිළිවෙල සංවිධානය කරගන්න. හැමදේම ඔබට මම කියලා දෙනවා දෙවෙනි පාඩම ඇතුලේ. මොකද ඔබ දැන් ටිකක් මේක ඇතුලේ පරිණත වෙලා ඉන්න නිසා. ඔබවත් මට සංවිධානය කරන්න ඔබටත් පදනමක් හදලා දෙන්න දෙවෙනි පාඩම ඇතුලේ පුළුවන්. හරි. දෙවෙනි පාඩම sannivedanaya පදනම. දැන් sannivedanaya මොනවා මතද පදනම් වෙලා තියෙන්නේ? sannivedanayට තියෙනවා පුතේ මූලික වශයෙන් මූලිකාංග. sannivedanayak නිකන් ඔහේ ආවට ගියාට ගහෙන් ගෙඩියෙන්නා වගේ සිද්ධ වෙන්නේ නැහැ. sannivedanaya සිද්ධ වෙනකොට ඒකේ මූලික වශයෙන් තියෙනවා මූලිකාංග. අපි මූලිකාංග ගැන කතා කරන්න ඕනේ. මූලිකාංග තියෙනවා. sannivedana මූලිකාංග. දැන් අපි ඕනම දෙයක මූලික අංග සමුදායක් මත තමයි ඒක ගොඩ නැගිලා තියෙන්නේ. දැන් අපි හිතමු එක්තරා මෝටර රථ නිෂ්පාදන ආයතනයක් තියෙනවා. මේ මෝටර රථ නිෂ්පාදන ආයතනයේ මෝටර රථය හදන්න පදනම කරගන්නේ මොකක්ද? ඒක හදන ලෝහය නේ, ඒකේ බඳ නිර්මාණය කරනවා නේ, ඒ බොඩි එක නිර්මාණය කරනවා සහ ඒකට එන්ජිමක් සකස් කරන්නට අවශ්‍යයි. ඒකේ හැඩය කොහොමද ගොඩනගන්නේ? ඒකේ රෝද මොන වගේ මොන ආකාරයෙන්ද ගොඩනගන්නේ? මේ ආදී වශයෙන් ඒක ගොඩ නැගෙන අංග සමුදායක් තියෙනවා. ඒ වගේ තමයි මේ sannivedanayak පුතේ නේ මූලික අංග රාශියකින් සමන්විතයි. ඒ මූලික අංග මොනවද? අපි ගත්තොත් ඊටාම සරලව දැන් මෙතනදී sannivedakaya
ආකේතකරණය, සංදේශය, ග්‍රාහකයා, විකේතකරණය, මාධ්‍ය, එහෙම නැත්නම් ඒ සංදේශය ගලාගෙන යන නාලිය වෙන්න පුළුවන් නේ. ඔය ආදි වශයෙන් මූලික අංග 11ක් අපි කතා කරනවා. මේ මූලික අංග නැතුව කොහොමද sannivedanayak සිද්ධ වෙන්නේ? අපි කියනවා sannivedanayak සිද්ධ වෙන්න නම් මූලික අංග තුනක් තියෙන්න ඕනේ. මොනවද? sannivedakek ඉන්න ඕනේ, සංදේශයක් තියෙන්න ඕනේ, ග්‍රාහකයෙක් ඉන්න ඕනේ. හරි. මූලික අංග ගැන කොච්චර දේවල් කතා කරන්න තියෙනවද? හරි. sannivedanaye පදනම යටතේ අපි ඒව කතා කරනවා. තව sannivedanaye කාර්යයන් තියෙනවා ඊට කරන sannivedanaye. ඊට කලින් sannivedanaye ස්වභාවයන් තියෙනවා. හැඩහුරුකම් මොන වගේද මේක? අරමුණක් තියෙනවා sannivedanayeට, ක්‍රියාපටිපාටියක් sannivedanaye. මේ ආදි වශයෙන් sannivedanaye බලයක්, ඒක මාර්ගික හෝ ද්විමාර්ගිකයි sannivedanaye. මේ ආදි වශයෙන් බොහෝ කරුණු කාරණා අපිට තියෙනවා sannivedanaye ස්වභාවයන් යටතේ කතා කරන්න. තව කාර්යයන් නිර්වචන ඔය ආදි වශයෙන් දෙවෙනි පාඩම සමන්විත වෙලා තියෙනවා ඔබට අවශ්‍ය sannivedanaye පිළිබඳ මූලික දැනුම් පද්ධතියකින්. හරි. තුන්වෙනි පාඩම ඇතුලේ තුන්වෙනි පාඩමට එනකොට ඔබට sannivedanaye පිළිබඳ යම්කිසි අවබෝධයක් එක තමයි ඔබ න්‍යායාත්මකව ප්‍රවේශ වෙන්නේ. තුන්වෙනි පාඩමට ආවට පස්සේ ඔබට ඉගෙන ගන්න ලැබෙනවා sannivedana වර්ග, ස්වરૂප, ආකෘති. sannivedana සිද්ධ වෙන ආකාර, sannivedanaye සිද්ධ වෙන ඒව ඇතුලේ භාවිත කරන විවිධ විධික්‍රම, sannivedanaye මොන වගේද කියන රූපීය ප්‍රකාශනයන් ඔබට ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා. ඒක ඇතුලේ අපි ප්‍රධාන වශයෙන් රූපීය ආකෘති විග්‍රහ කිරීම 5ක් ඉගෙන ගන්නවා. 4ක් sannivedana ආකෘති. ඒත් මේ ලෝකේ විශේෂඥයන් ලෝකෙම පිළිගත්ත ඇරිස්ටෝටල්, හැරල්ඩ් ඩිවයිඩ් ලැස්වෙල් වගේ විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන ලද ආකෘති සමුදායක් ඔබට ඉගෙන ගන්න තියෙනවා. ආකෘති 4ක්. තව HUB ආකෘතිය කියලා ඔබට ජන sannivedana ක්‍රියාවලිය විග්‍රහ කරන ඊටාම පැහැදිලිව ජන sannivedanaye මේ සංකීර්ණ ක්‍රියාවලිය විග්‍රහ කරන ආකෘතියක් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ HUB ආකෘතිය කියලා අපි හඳුනා ගන්නවා. ඒ ආකෘතිය රේල්ඩන් හයිබර්ඩ්, ඩොනල්ඩ් ආර් රංගුරේට්, තෝමස් ඩබ්ලිව් බෝන් කියන තුන්දෙනා ඉදිරිපත් කරන ජල තටාකයකට හරියට ගලක් විසි කරාම දිය රැලිති නැංවෙනවා වගේ හරිම සරලව සමස්ත ජන sannivedana ක්‍රියාවලිය ඔබට හරි ලස්සනට ශ්‍රණයකින් පැහැදිලිව ඉගෙන ගන්න එක ඇතුලේ අවකාශය ලැබෙනවා. මේ හැම එකක්ම ප්‍රායෝගිකත්වය ඔබ ඉදිරියේ නිරූපණය වෙන විදිහට මේ සියල්ල රූපණය කරන්න උත්සාහ කරනවා මා විසින්. ඒ කියන්නේ ඇත්තටම මේ විෂයේ තියෙන න්‍යායාත්මකත්වය ඇතුලේ තියෙන මේ න්‍යායාත්මක කරුණු කාරණා ඇතුලේ තියෙන මේ කම්මැලි ඕලාරික ගතිය නැති කරන්නත් ඒකට sannivedana කියාවක් තිබිය යුතුමයි. කොහොම හරි ඊළඟට ඔන්න තුන්වෙනි පාඩමෙන් අපි ප්‍රවේශ වෙනවා හතරවෙනි පාඩමට. හතරවෙනි පාඩම ලියා ගන්න. තුන්වෙනි පාඩම ලියාගත්තේ නෑ මං හිතන්නේ. මූලික sannivedana වර්ග, ස්වરૂප හා ආකෘති. තුන්වෙනි පාඩම. මූලික sannivedana වර්ග, ස්වરૂප හා ආකෘති. මූලික sannivedana වර්ග, ස්වરૂප හා ආකෘති. පළවෙනි පාඩම sannivedana අධ්‍යයනයේ ආරම්භය හා විකාශය. දෙවෙනි පාඩම sannivedanaයේ පදනම. සත්‍ය වෙන්නේ නැහැ. sannivedanaයේ පදනම. තුන්වෙනි පාඩම මූලික sannivedana වර්ග, ස්වરૂප, ආකෘති. හරි. ලියාගත්ත නේද ඒක පුතේ? ඔව් 1 2 ලිව්වා සර්. හරි. තුන්වෙනි එක මූලික sannivedana වර්ග, ස්වરૂප, ආකෘති. මූලික sannivedana වර්ග, ස්වરૂප, ආකෘති. ඔච්චරලා කියපුවා කැඩි කැඩි නෙවෙයි නේද ඇහුනේ? ඇහුණා නේද? ඔක්කොම නෙවෙයිනේ. ඔව් සර්. හරි. ඒ කියන්නේ ඔක්කොම කැඩි කැඩිද ඇහුනේ? නෑ සර්. හරි. මූලික sannivedana වර්ග, ස්වરૂප, ආකෘති. තුන්වෙනි එක ඈ. හරි. හරි නේද? ලියාගත්තද? ඔව් සර්. හරි. හතරවෙනි පාඩම මාධ්‍ය පාඩම. ඔන්න sannivedana අධ්‍යයනයෙන් අපි මාධ්‍ය පිළිබඳ අධ්‍යයනය කරන්න ප්‍රවේශ වෙනවා. හරි. ලියාගන්න අපි ලියාගෙන කතා කරමු. සාම්ප්‍රදායික මාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය. සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය. හරි නේද? ලියාගත්ත නේද? ඔව්. හරි. දැන් ඕක කියනකොටම ඔළුවට එන්න ඕනේ සාම්ප්‍රදායික මාධ්‍ය. මොනවද? ට්‍රැඩිෂනල් මීඩියා. ඇත්තටම මේ ලෝකයේ මිනිස්සු මානවයා විසින් ගොඩනගා ගන්න පළවෙනි සංස්කෘතික ප්‍රභේදය සාම්ප්‍රදායික සංස්කෘතිය. ඒ කියන්නේ ට්‍රැඩිෂනල් කල්චර් එක තමයි හදාගන්නේ. සාම්ප්‍රදායික සංස්කෘතිය හදාගත්තට පස්සේ ඒ සාම්ප්‍රදායික සංස්කෘතිය ඇතුලේ තමයි සාම්ප්‍රදායික මාධ්‍යයන්
මානවයා නිර්මාණය කරගන්නේ. උදාහරණයක් විදිහට සාම්ප්‍රදායික සංස්කෘතිය ඇතුලේ පරිසරයත් එක්ක බැඳිච්ච සතා සිව්පාවත් එක්ක බැඳිච්ච නේ සත්තු මරාගෙන දඩයන් කරගෙන කාලා ගල් ගුහා ඇතුලේ ඒකෙන් අපි ප්‍රවේශ වෙනවා ටික ටික ගල් යුගය, දඩයම් යුගය, එඬේර යුගය, ගොවි යුගයට. ගොවි යුගයට එනකොට මානවයා සංස්කෘතික ගත වෙනවා. ශිෂ්ටාචාරගත වෙනවා. ශිෂ්ට වෙනවා මානවයා. ම්ලේච්ඡත්වය බැහැර කරනවා. ඒ වෙනුවට මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වය ඔය දේවල් මගහැරිලා ගිහිල්ලා මානවයා ශිෂ්ට විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ සාම්ප්‍රදායික සංස්කෘතිය ඇතුලේ මානවයා ජන කතා, ජන කවි, ශාන්ති කර්ම, යාතු කර්ම, ජන නාට්‍ය ඔන්න ඔය වගේ දේවල් ගොඩනගා ගන්න. අපි ඕවා ගැන කතා කරන ඕවා හරි රසවත් මාතෘකා. ජන කවිය, ජන කතාව ගැන කතා කරනකොට ඒවා අපේ sannivedanayට ඍජුවම සම්බන්ධ කරුණු කාරණා. හරි ආකර්ශනීයයි. ඊට පස්සේ ජනමාධ්‍ය ගැන අපි කතා කරනවා. දෙයනේ ජනමාධ්‍ය මේක ඇතුලේ පූර්ණ පුළුල් අවබෝධයකට ලක් වෙන මාතෘකාවක්. මොනවද ජනමාධ්‍ය? මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපි ගත්තොත් පොත් පුවත්පත් සංගරා මුද්‍රිත ජනමාධ්‍ය. ගුවන්විදුලියේ රූපවාහිනිය විද්‍යුත් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය. අපි සිනමාව ගැන කතා කරනවා. සිනමාව කලා මාධ්‍යයක්ද ජනමාධ්‍යයක්ද? ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් විචාරකයෝ කියනවා සිනමාව ජනමාධ්‍යයක්ලු. ඇතැම් විචාරකයෝ කියනවා සිනමාව කලා මාධ්‍යයක්ලු. ඇත්තටම සිනමාවේ කලාත්මක ලක්ෂණ තමයි ප්‍රධාන වශයෙන් ප්‍රබලව තියෙන්නේ. අපි ඒව ගැන සවිස්තරාත්මකව කතා කරමු. පුතේ ඇහෙනව නේද? ප්‍රශ්නයක් නෑ නේද? ඔව් සර් එහෙනම්. හරි. පස්වෙනි පාඩම ලියා ගන්න. පස්වෙනි පාඩමේ මාතෘකාව සංස්කෘතික අවබෝධය 5. දැන් ඔන්න ටික ටික අපි මේකේ මුහුදට බහැලා පීනන්න තමයි හදන්නේ. පීනගෙන යන ගමන් දැන් පස්වෙනි පාඩමට ආවා කියලා කියන්නේ. සංස්කෘතික අවබෝධය, මාධ්‍ය ස්වභාවය, සංස්කෘතික අවබෝධය, මාධ්‍ය ස්වභාවය, සංස්කෘතික අවබෝධය, මාධ්‍ය ස්වභාවය සහ එහි බලපෑම. සංස්කෘතික අවබෝධය, මාධ්‍ය ස්වභාවය සහ එහි බලපෑම. හරි. දැන් සංස්කෘතිය කියන එක ගැන සමහරු දන්නේ නැහැ. මොකද්ද සංස්කෘතිය කියලා කියන්නේ? What is culture? සංස්කෘතිය කියන්නේ මොකද්ද කියලා හෙවොත් කවුරුත් දන්නේ නැහැ නේ. සංස්කෘතිය කියන්නේ මොකක්ද? සමහරු දන්නේ නැහැ. හරි නිශ්චිත පිළිතුරක් නැහැ. දෙයනේ පුද්ගලයන් රාශියක් එකට එකතු වෙලා සමාජයක් ගොඩනගා ගන්නවා. සමහරු දන්නේ නැහැ සමාජය කියන්නේ මොකද්ද කියලා. මේ තියෙන්නේ සමාජය. පුද්ගලයන් රාශියකකින් සැදුම් ලද්දා වූ ඒකකය. දැන් මේ සමාජයට ඔහේ නිකන් තියෙන්නම් වාලේ තියෙන්න ඉන්නම් වාලේ ඉන්න බෑ. සංස්කෘතියක් අවශ්‍යයි. හරි. සංස්කෘතිය කියන්නේ මොකද්ද? මේක සිංහල භාෂාවේ අර්ථකථනය පුළුල්. ශිෂ්ටාචාරය, සමාජය, සම්ප්‍රදායන්, උරුම, පුරුදු, සිරිත්තිරිත්, ක්‍රමවිධි, ඇඳුම් පැළඳුම් මානවයාගේ සියල්ල භෞතික සහ අභෞතික. භෞතික සහ භෞතික නොවන එහෙමත් නැත්තම්. භෞතික සහ ආධ්‍යාත්මික. මේ හැම දෙයක්ම සංස්කෘතියට අයිති. අපි මේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්නවා. සමාජානුයෝජනය ගැන ඉගෙන ගන්නවා. මොකද්ද සමාජානුයෝජනය කියලා කියන්නේ? පුද්ගලයා පවතින සමාජ ක්‍රමයට හැඩගස්සනු ලබන ක්‍රියාවලිය සමාජානුයෝජනය. සෝෂලයිසේෂන්. දෙයනේ සමාජානුයෝජනය කොච්චර පුද්ගලයාට වැදගත්ද? කතා කරමු පස්වෙනි පාඩමේ. සමාජානුයෝජනය නොවුනහම හරියට සිද්ධ වෙන විවිධාකාර ගැටලු තියෙනවා සමාජයට ඇති වෙන. පුද්ගලයන් නිසා සමාජානුයෝජනය නොවුන පුද්ගලයන් නිසා. හරි. අපි ඒවා දීර්ඝ වශයෙන් කතා කරමු. ඊට පස්සේ සංස්කෘතික ප්‍රභේද ගැන අපි කතා කරනවා. මොනවද සංස්කෘතික ප්‍රභේද කියලා කියන්නේ? දැන් මේක ඇතුලේ සංස්කෘතිය මොකද්ද? සමාජානුයෝජනය, පුද්ගලයා, සමාජය, මාධ්‍ය මේවා කොහොමද එකකට එකක් සම්බන්ධ වෙන්නේ? හරි ආකර්ශනීයයි. සංස්කෘතික ප්‍රභේද ගැන කතා කරනවා. මම කලින් කිව්වා සාම්ප්‍රදායික සංස්කෘතිය. තව ඊට පස්සේ මානවයා විසින් බිහි කර ගන්නවා මිනිස්සු විසින් ජන සංස්කෘතිය. ඒකත් එක්ක සම්භාව්‍ය කියලා සංස්කෘතියක් බිහි වෙනවා. ඊට පස්සේ ජනප්‍රිය කියලා සංස්කෘතියක්. මාධ්‍ය සංස්කෘතිය, ගෝලීය සංස්කෘතිය. ඔන්න ඔය ආදි වශයෙන් ඔය අතරමැද ජනප්‍රිය කියලා සංස්කෘතියක් තියෙනවා. ඔන්න ඔය සංස්කෘතීන් කොහොමද ඇති වුනේ? ඒවල ලක්ෂණ මොනවද? අද ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ සංස්කෘතික ප්‍රභේදද? ඔය සියල්ල කතා කරනවා. මේ සංස්කෘති වලට ජනමාධ්‍ය සිදු කරන බලපෑම අපි කතා කරනවා. අන්තර් සංස්කෘතික අධ්‍යයනය කතා කරනවා. ඒ කියන්නේ intercultural cross cultural studies කියලා අපි කතා කරනවා. අනිත් අයගේ සංස්කෘතින් අධ්‍යයනය කරන්න ඕනේද? ඇයි අපි සංස්කෘතින් අධ්‍යයනය කළ යුත්තේ කියන කරුණු කාරණාත් කතා කරනවා. හරි. එතකොට පුළුවන් ඕනම සංස්කෘතියක ඔබට සාර්ථකව ඒ සංස්කෘතිය ඇතුලේ ගිහිල්ලා sannivedakayak විදියට sannivedanaya කරමින් සම්බන්ධතාවය ඇතුලේ ඔබේ කටයුතු කාර්යයන් සාර්ථකව කරගන්න. හරි. පස්වෙනි පාඩම ඉවරයි.
ඉවර නෑ ඉස්සරහට කතා කරන්න තියෙන ඔන්න ඔය කරුණු කාරණා. 6 වෙනි පාඩම ලියා ගන්න. මාධ්‍ය සාක්ෂරතාවය මාධ්‍ය සාක්ෂරතාවය මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය. ඊටාම තීරණාත්මක පාඩමක්. ඇතම් අයගේ මතය තමයි මෙන්න මේ කියන පාඩම් සංකීර්ණයි කියන කාරණාව. නේ? ඒවා ඇත්තටම සංකීර්ණ නෑ. ඒව ඇතුලේ තියෙන සංකල්ප, ඒව ඇතුලේ තියෙන මතවාද හරියට තේරුම් කරවීමේ සහ තේරුම් ගැනීමට නොහැකි වීමේ ගැටලුවක් විතරයි තියෙන්නේ. ඇත්තටම මේ හැම සංකල්පයක්ම තාම සරලයි. ඒක පැහැදිලි කර දීම මත තමයි තීරණය වෙන්නේ. හරි. මාධ්‍ය සාක්ෂරතාවය හා ආයි මාධ්‍ය විචාරය. කියන්නකෝ. හරි. 6 වෙනි එක නේද පුතේ? ඔව් සර්. මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය. මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය. මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය. හරි නේද? හරි. හරි. මාධ්‍ය සාක්ෂරතාවය. මොකක්ද මීඩියා ලිටරසි? ඊට කලින් ලිටරසි ගැන කතා කරමු. සාක්ෂරතාවය ගැන. මිනිහෙකුට, පුද්ගලයෙකුට, මානවයෙකුට, මනුස්සයෙකුට ලිවීමේ සහ කියවීමේ හැකියාවක් තියෙනවා නම් අපි කියනවා අන්න ඒ කෙනාට සාක්ෂරතාවයක් තියෙනවා කියලා. ලිවීමේ සහ කියවීමේ හැකියාව මොන 2024 විභාගෙටත් ඕක අහලා තිබ්බා. මේ සරල කරුණු කාරණා. මාධ්‍ය සාක්ෂරතාවයේ පැත්තකින් තියන්නකෝ. දෙයිනේ විභාගෙට අහලා තියෙන්නේ සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා. මාධ්‍ය සාක්ෂරතාවය ගැන නෙවෙයි අහලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා මේව ඇතුලේ තියෙන මේ සරල සාමාන්‍ය දේවල් වලින් ඔබට විභාගයට ප්‍රශ්න එන්න පුළුවන්. මේ සංකීර්ණත්වයේ පැත්තකින් තියන්නකෝ. හරි. ඊළඟට අපි මාධ්‍ය සාක්ෂරතාවය ගැන කතා කරනවා. ලිවීමේ සහ කියවීමේ හැකියාවෙන් ඔබට කියපු සාක්ෂරතාවයක් පුද්ගලයෙකුට අවශ්‍යයිද? ඇයි ඒ අවශ්‍ය වෙන්නේ? අපි මාධ්‍යත් එක්ක ජීවත් වෙන්නේ. මාධ්‍ය විසින් ගොඩනගන සංස්කෘතියක ජීවත් වෙන්නේ. මාධ්‍ය සංස්කෘතියක අපි ජීවත් වෙන්නේ. මාධ්‍ය තමයි අපේ ජීවිතේ හැමදේම තීරණය කරන්නේ. අපි කන බොන විදිහ, අඳින පළඳින විදිහ, යන එන විදිහ හැමදේම සමාජ සම්බන්ධතා පවත්වා ගත යුතු විදිහ මේ සියල්ල තීරණය කරන්නේ මාධ්‍ය විසින්. සකල විද මාධ්‍ය විසින්. ඉතින් අපි මේ සියල්ල ඉගෙන ගත යුතු නොවේද? මාධ්‍ය සාක්ෂරතාවේ ජනමාධ්‍ය පිළිබඳ අපිට සාක්ෂරතාවයක් තියෙන්න ඕනේ. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය භාවිත කරන්න අපිට සාක්ෂරතාවයක් තියෙන්න ඕන. දැන් මේකට සම්බන්ධ කරගන්න 6 වෙනි පාඩමට මේ ටික 6 වෙනි පාඩමේ කතා කරන්න තියෙන දේවල්. හරි. සාක්ෂරතාවයේ ලිවීමේ සහ කියවීමේ හැකියාව. මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මාධ්‍ය සංදේශ තේරුම් ගැනීමේ, කියවා ගැනීමේ හැකියාව. මාධ්‍ය සංදේශ තෝරා බේරා ගැනීමේ හැකියාව. හරිද? මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ මායාව හා යථාර්ථය වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. මොකද්ද මායාව? මාධ්‍යෙන් අපිට කියනවා, මාධ්‍ය සංදේශ ඇතුලේ කියනවා මෙන්න මේ නිෂ්පාදනය ඇතුලේ මෙන්න මේ කියන පෝෂණ කොටස් තියෙනවා. මෙන්න මේ කියන සංඝටක අඩංගු වෙනවා. මෙන්න මේ කියන දේවල් තියෙනවා. අපි ඒව අරගෙන පරිභෝජනය කරනවා. ඇත්තටම මාධ්‍ය ඇතුලේ ඔය කියන දේවල් තියෙනවද? ඔය කියන ගුණාත්මක දේවල් පෝෂණ කොටස් ඔය නිෂ්පාදන ඇතුලේ තියෙනවද? ඔය මාධ්‍ය සංදේශ ඇතුලේ පෙන්වන සේවාවන් එහෙම ඇත්තටම සාධාරණයිද? ගුණාත්මකයිද? ඵලදායකයිද? අපි කොහොමද මේව අඳුනගන්නේ? අපි සමහර ටෙලිනාට්‍ය ඇතුලේ උඩින් පේනවට වැඩිය දෙයක් යටි අර්ථය ඇතුලේ තියෙනවා. ලිංගිකත්වයේ තියෙනවා, ප්‍රචණ්ඩත්වයේ තියෙනවා, මද්ද්‍රව්‍ය වලට යොමු කරනවා. අපි කොහොමද මේවා තේරුම් ගන්නේ? සාක්ෂරතාවයක් තියෙන්න ඕනේ මායාව යථාර්ථය අඳුනගන්න. අපි රූපවාහිනිය ටෙලිනාට්‍ය ඇතුලේ දකින ෆැන්ටසිමය ජීවිත ඇත්තටම යථාර්ථවාදී ලෝකේ යථාර්ථවාදී ජීවිත ඇතුලේ නෑ කියන කාරණාව අපිට තේරුම් ගන්න නම් මාධ්‍ය සාක්ෂරතාවයක් පත් කරගන්න අපිට සිද්ධ වෙනවා. සහ විචාරය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ලෝකේ ඉස්සරලාම් බිහි වෙන්නේ පුතේ කලා විචාරය. මොකද්ද කලා විචාරය කියලා කියන්නේ? දැන් අපි ගත්තොත් ග්‍රීසිය වගේ රටක් ගත්තොත් නාට්‍ය කලාව බිහි වෙනවා. ග්‍රීක රෝම ශිෂ්ටාචාරවල මේවට විචාරකයෝ බිහි වෙනවා. දර්ශනවාද බිහි වෙනවා. ගැඹුරු ජීවන දර්ශනයන් ඔස්සේ මේවා දකින්න පටන් ගන්නවා. අපි ගත්තොත් රෝමියෝ ජුලියට්, ඔතෙලෝ, හැම්ලට්, ඊඩිපස් රජ වගේ නාට්‍ය ඇතුලේ මොනතරම්නම් ප්‍රබල ජීවන යථාර්ථයන්, ජීවන දර්ශනයන් අන්තර්ගත වෙලා තියෙනවද? ඉතින් මෙන්න මේ වගේ කලාත්මක සාහිත්‍යමය කරුණු කාරණා විචාරය කරන්නට විචාරකයෝ ක්‍රියාත්මක වුණා. ඉතින් මේකත් එක්ක කලා විචාරයේ ලෝකෙ බිහි වෙනවා. දැන් අද වෙනකොට මේක මාධ්‍ය විචාරයට ඇවිල්ලා. කලා විචාරය කරන්නට සිනමාව වේවා, වේදිකා නාට්‍ය වේවා, යම්කිසි ග්‍රන්ථයක් වේවා විචාරකයෝ වෙනම ඉන්නවා. අපි හිතමු ඔබ මේ ඊයේ පෙරේදා ගියපු ආයු කියන චිත්‍රපටය මෝඩ තරිඳු වෙන්න පුළුවන්, ගිහිල්ලා වාලම්පුරි වෙන්න පුළුවන්, බලලා ගෙදර එනවා. ඒක බලන්න යන්න කලින් ඔබ සමහර විචාර කියවනවා. නව මාධ්‍ය, සමාජ මාධ්‍ය කියවනවා. ඒවටම වෙනම ඉන්න විචාරකයෝ දක්වන අදහස් ඔබ කියවලා යම්කිසි අදහසක් ඒක පිළිබඳ ඇති කරගෙන ඔබ යන්නේ.
හැබැයි මාධ්‍ය විචාරයේදී එහෙම විචාරකයෝ නැහැ. ටෙලිනාට්‍ය වෙළඳ දැන්වීම යනකොට ඒ ටෙලිනාට්‍ය වෙළඳ දැන්වීම මැදිහත් වෙලා විචාරය කරගන්න ඕනේ ඔයාම තමයි. ටෙලිනාට්‍යයේ විචාරකයෙක් ඇවිල්ලා ඒක පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ විචාරය හරියට කරගත්තේ නැත්නම් ඒකට අවශ්‍ය බුද්ධිය, අවබෝධය, දැනුම ඔබ ගාව නැත්නම් මාධ්‍ය පිළිබඳ මේ න්‍යායාත්මක දැනුම ඔබ ගාව නැත්නම් ඔබට බැරි වෙනවා මේක විචාරය කරගන්න. විචාරය කියන්නේ ඊටාම පුළුල් සංකීර්ණ ක්‍රියාවලියක්. මාධ්‍ය සංදේශ කොටස් වලට කඩා ගන්න සිද්ධ වෙනවා. විශ්ලේෂණ කාර්ය කරගන්න සිද්ධ වෙනවා. ඒකට අගයක් වටිනාකමක් දෙන්න ඔයාට සිද්ධ වෙනවා. ඉතින් මේක කරගන්න මේ පාඩම සෑහෙන ලොකු උදව්වක් වෙයි. හරි. පැහැදිලි නේද? තේරුණා නේද? ඔව් සර්. හරි. ඊට පස්සේ අපි 13 ශ්‍රේණියේ පාඩම් ටිකට යමු. 13 ශ්‍රේණියේ පාඩම් ටිකත් ලියාගන්න. ඊට පස්සේ 7 වෙනි පාඩම තියෙනවා නිර්මාණාත්මක sannivedanaya. ඔන්න නිර්මාණාත්මක sannivedanaya ඇතුලේ නිර්මාණශීලීත්වයේ මූලිකාංග මේ පාඩම මම හිතන්නේ අනිවාර්යයෙන්ම සෑම විෂය නිර්දේශයකටම ඇතුළත් කළ යුතු මිනිස්සෙක්ගේ අර නිර්මාණාත්මක ශක්්‍යතා එහෙම නැත්නම් නවෝත්පාදනයට රටක සංවර්ධන ක්‍රියාවලියට පුද්ගලයෙක්ව යොමු කරන සංවර්ධනය සඳහා sannivedana කියලා පාඩමක් මේක ඇතුලේ තියෙනවා. හැබැයි නිර්මාණාත්මක sannivedanaya පුද්ගලයෙකුගේ නිර්මාණාත්මක ශක්්‍යතා කොහොමද මතු කරගන්නේ කියලා උගන්වන මේ පාඩම කොයිතරම්නම් වැදගත් පාඩමක්ද. අපි නිර්මාණ ගැන කතා කරොත් නිර්මාණයක් කියලා කියන්නේ මොකක්ද? පෙර නොවූ විරු යමක්. මීට කලින් තිබිච්ච නැති දෙයක්. අපූර්ව වූ දෙයක්. අපූර්ව කියලා කියන්නේ උපසර්ග එකතු වුණාම පූර්වයේ නොතිබු මීට කලින් කවදාවත් තිබෙන්නේ නැති දෙයක් කොහොමද නිර්මාණය? නිර්මාණයක් කියන්නේ ඒකම තමයි අපූර්ව දෙයක්. పూర్වයේ නොතිබු දෙයක්. ඉතින් මේ නිර්මාණ කොහොමද කරන්නේ? ගුවන් විදුලියේ මුද්‍රිත මාධ්‍යයේ, ගුවන් විදුලියේ, සිනමාවේ, නේ, රූප වාහිනියේ කොහොමද මේ නිර්මාණ කරන්නේ කියන කාරණාවන් අපි කතා කරනවා. ඒ විතරක් නෙවෙයි සිනමාව ඇතුලේ අපි ප්‍රවේශනයන් ගන්නවා. කැමරා කෝණ, රූප රාමු මේ ආදි වශයෙන් ප්‍රායෝගිකව ඔබට වැදගත් වෙන බොහෝ කරුණු කාරණා අපි මේ පාඩම ඇතුලේ කතා කරනවා. හරි. දැන් කැමරාවක් අතේ නැති සමාජ මාධ්‍ය නව මාධ්‍ය ඇතුලේ මේ කියන ස්කිල්ස් දන්නේ නැති කෙනෙකුට ඇත්තටම ක්‍රියාත්මක වෙන්න අමාරුයි සක්‍රියව. ඉතින් ඒකට අවශ්‍ය දැනුමත් ඔබට මේ පාඩම ඇතුලේ ලබා ගන්න පුළුවන්. කැමරාකරණය පිළිබඳව ආදී වශයෙන් අපි දේවල් කතා කරනවා. ඊට පස්සේ මේ නිර්මාණාත්මක sannivedana පාඩම ගැන මෙහෙම කතා කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා මම ඉක්මනට 8 වෙනි එකට යන්නම්. නැත්තම් මේකම කතා කරන්න හිතෙන නිසා 8 වෙනි එක මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය. මොකද්ද මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ? අපි මහජන සම්බන්ධතාවයක් ඇති කරගත යුත්තේ ඇයි? ඔබ දන්නවද? කැලණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා මහජන සම්බන්ධතාවය පිළිබඳ උපාධියක්, විශේෂවේදී ගෞරව උපාධියක් දැන් පිරිනමනවා. අපේ 2023 හිටපු මගෙන් ඉගෙනගත්ත එක ශිෂ්‍යාවක් දැන් මේ වෙනකොට මහජන සම්බන්ධතාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය කරනවා. ඇය මගෙන් අහනවා මම ජන sannivedanaya පිළිබඳ විශේෂවේදී උපාධිය කරන්නද? කැලණිය ජන sannivedanaya මහගෙදර නැත්තම් මහජන සම්බන්ධතා කරන්න. මම ඇයට යෝජනා කරා මහජන සම්බන්ධතා කරන්න. මොකද ඇත්තටම ඒ විෂයට තියෙන වැලියු එක අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. මහජන සම්බන්ධතාවයක් කියලා කියන්නේ හොඳ හිත හා කීර්ති නාමය ඇති කරගන්න එක. ආයතනයකට මේ මහජන සම්බන්ධතාවය අවශ්‍යයි. මේ sannivedanය අවශ්‍යයි. සිද්ධි කළමනාකරණය කියලා මේ පාඩම ඇතුලේ අපි විෂය කොටසක් ඉගෙන ගන්නවා. ඉවෙන්ට් මැනේජ්මන්ට් අද වෙනකොට සිද්ධි කළමනාකරුවෙකුගේ භූමිකාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ හැම පාඩමක් පුරාවටම හිතෙන්නේ නැද්ද ඔයාට මෙතනින් එහාට 7 වෙනි පාඩමෙන් කතා කරගෙන යන ජොබ් මාකට් එකක් හැදෙන්නේ කියලා. ඇත්තටම රැකියා අවස්ථා ටිකක් තමයි මේ අපි කතා කරන්නේ විෂයක් විදිහට. ඒ රැකියාවට ඔබ කොහොමද හැඩ ගැහෙන්නේ කියන එක තමයි කතා කරන්නේ. එතකොට මේ විෂය ඉගෙනගෙන උපාධි පාඨමාලාවන් හදාarලා මේ ඔස්සේම තව තියෙන ඔබට පුළුවන් වර්තමානයේ තියෙන නූතන රැකියාව වෙළඳ පොළට ප්‍රවේශ වෙන්න. මහජන සම්බන්ධතා සිද්ධි කළමනාකරණය. ඔබ දන්නවද ඔබ අඳුරන බාතිය ශන්තුස් ඒ දෙන්න සින්දු කියලාම නෙවෙයි තමන්ගේ ජීවනෝපාය ජීවන වෘත්තිය ඉස්සරහට අරගෙන යන්නේ. එයාලට තියෙනවා ලංකාවේ දැවැන්ත ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකක්. ඒ කියන්නේ සිද්ධි කළමනාකරණය කරන ආයතනයක් එයාලට තියෙනවා. එයාලා තමයි ওই ලංකාවේ ගොඩාක් ඔය නෙළුම් පොකුණ රඟහලේ එහෙම තියෙන ඉවෙන්ට් කළමනාකරණය කරන්නේ, මැනේජ් කරන්නේ. ඒකට ලොකු මුදලක් වුණ අය කරනවා. ඉතින් ඒ වගේ සිද්ධි කළමනාකරණය වෘත්තියක් විදිහට ඔබේම ස්වයං රැකියාවක් විදිහට ඔබට ස්වාධීන ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නත් පුළුවන්. හරි. සිද්ධි කළමනාකරණය, මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය. 9 වෙනි පාඩම සංවර්ධනය සඳහා sannivedanaya. 9 වෙනි පාඩම සංවර්ධනය සඳහා sannivedanaya. සංවර්ධනය
ඇයි සංවර්ධනය ඩිවලොප්මන්ට් මොකද්ද ඩිවලොප්මන්ට් කියලා කියන්නේ? සංනිවේදනය කියන්නේ මොකක්ද? සන් කියන්නේ මනා ලෙස උපසර්ගයක්. නී කියන්නේ උපසර්ගයක්. කැටි කොට එකට එකතු කොට ඒකාබද්ධ කොට වේදනය දැනවීම. සංනිවේදනය මනා ලෙස කැටි කොට දැනවීම මනවින් දැනුම් දීම. ඒ වගේ තමයි සං කියන්නේ උපසර්ගයක් වර්ධනය කියන වචනයට එකතු වුනහම මනවින් සිදුවන වර්ධනය මනාව සිදුවන වර්ධනය. කොහොමද මනාව සංවර්ධනයක් සිදු කළ යුත්තේ? රටක් කොහොමද සංවර්ධනය කරන්න ඕනේ? අපි කොහොමද පුද්ගලයෝ විදියට සංවර්ධනය වෙන්නේ? පෞද්ගලිකව අපි සංවර්ධනය නොවි ආධ්‍යාත්මිකව සංවර්ධනය නොවි අපිට බෑ රටක් සංවර්ධනය කරන්න. එහෙනම් හොඳ sannivedakayෝ ඉන්න ඕනේ. ප්‍රියමනාප ප්‍රියශීලී sannivedakayෝ ඉන්න ඕනේ. සුහදශීලී මිනිස්සු ඉන්න ඕනේ. නම්‍යශීලී මිනිස්සු ඉන්න ඕනේ. බලන්න ජපානයේ අංශක 90ට නැමිලා වුන් එකිනෙකාට ආචාර කරනවා. එකිනෙකාට ගෞරව කරනවා. ඒ වගේ යහපත් මානව හිතවාදී, සමාජ හිතවාදී, පරාර්ථකාමී, නම්‍යශීලී සුපහන් sannivedakayෝ බිහි වෙන්නට අවශ්‍යයි. ආධ්‍යාත්මික සංවර්ධනයක් තියෙන මිනිස්සු බිහි කරන්න අවශ්‍යයි රටක් ගොඩනගන්න නම් රටක් සංවර්ධනය කරන්න නම්. අපි සංවර්ධනයේ පාඩම පුළුල්ව කතා කරමු. ඊට පස්සේ අපිට තියෙනවා 10 වෙනි පාඩම sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය. තනිකරම මේක ඇතුලේ media law and ethics ගැන අපි කතා කරන්නේ. මේක ඔබ නීති පීඨයට වගේ ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඉතාම වැදගත් වෙන පාඩමක්. sannivedana ඉගෙන ගත්තට මාධ්‍ය ඉගෙන ගත්තට මදි. ඔබට තියෙන්නට අවශ්‍යයි ඒවා හැසිරවීම, ඒ තුල ක්‍රියාත්මක වීම, එයින් ඔබට සිදුවන අගතීන් අපහසුතාවයන් පිළිබඳ නෛතික දැනුමක්. ඔබ දන්නවද? නෙළුම් කුළුණෙන් පල්ලෙහාට පැනලා මේ මෑත පසුගිය කාලේ ජාත්‍යන්තර පාසලක දරුවන් වගේක් සියදිවි නසා ගන්නවා. නෙළුම් කුළුණෙන් විතරක් නෙවෙයි අර අල්ටයා ගොඩනැගිල්ල ඔබ දැකලා ඇති කොළඹ අර මෙහෙම තියෙන ගොඩනැගිල්ල එකකට එකක් ඇලවිලා අන්නේ ගොඩනැගිල්ලුත් පැනලා ජාත්‍යන්තර පාසලක ළමයි වගේක් සියදිවි නසා ගන්නවා. දැන් මේකට විවිධ මත හේතු අරගෙන එනවා. විවිධ හේතු මතවාද අරගෙන එනවා. හැබැයි කවදාවත් මාධ්‍ය නාලිකා ඇතුලේ මේ පාසල් වලින් පැනපු සියදිවි නසාගත් අයගේ දෙමව්පියන් හෝ ඔවුන්ගේ සමාජභාවයන් හෝ සමාජ තත්ත්වයන් හෝ කිසිවක් හෙළිදරව් කරන්නේ නැත. හේතුව මොකක්ද? මේ පන්ති විෂමතාවය මාධ්‍ය තුල ගොඩනගාගෙන තියෙනවා. හැබැයි හද්ද පිටිසර මේ ඈත ගමක ඉන්න ගෙදරක්වත් නැති පවුලක මේ හරිහමං අහිංසක ගෑනු ළමෙක් මොනවා හරි වෙලා ජීවිතක්ෂයටපත් වෙනවා. සියදිවි නසාගත්තා කියලා අපි උපකල්පනය කරමු. කොහොමද කැමරාකරුවන් මාධ්‍යකරුවන් ඔවුන්ගේ ගෙදර පෙන්නනවා, ඒ ළමයා පාඩම් කරපු විදිහ, ඇයගේ පොත් මේසය, ඇයගේ අකුරු පවා ඊටාම සමීප දසුන් වලින් ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් සියල්ල අනාවරණය කරමින් ප්‍රවෘත්ති ගොඩනගනවා. හැබැයි මේ මාධ්‍ය මේ ඇයි එකිනෙකාට එක එක විදිහට ආමන්ත්‍රණය කරන්නේ? ඇයි එකිනෙකාව එක එක විදිහට අනාවරණය කරන්නේ? මොකද්ද මේකට තියෙන හේතුව? මොනවද මේ තියෙන මාධ්‍ය සම්මතයන්? මොනවද මේ ආචාර ධර්ම මාධ්‍ය පිළිගන්නේ? ඇයි මේවා සමානාත්මතා පදනමකින් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මාධ්‍යයට තියෙනවද ආචාර ධර්ම? අපිට පුළුවන් මාධ්‍ය ප්‍රශ්න කරන්න. අපිට පුළුවන් මාධ්‍ය විවේචනය කරන්න. අපිට පුළුවන් මාධ්‍ය ප්‍රතික්ෂේප කරන්න. මේ වගේ අවස්ථාවන් වල අපේ අයිතීන් වෙනුවෙන් නැගී ඉන්න අපිට පුළුවන්. ඉතින් මේවා ගැන නොදැනුවත්ව මාධ්‍ය උත්තරීතරයි කියලා හිතාගෙන අපි මාධ්‍යයට ඉඩහසර ලබා දෙනවා හිතෙන හැමදේම කරන්න. එහෙම නෙවෙයි. මාධ්‍ය පාලනය කරන්න අපිට බලයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මාධ්‍ය විසින් අපිව පාලනය කරන්න අපි ඉඩ දිය යුතු නෑ කිසිසේත්ම. හරි කොහොම හරි sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය ඇතුලේ තියෙන නෛතික සීමාවන් නෛතිකමය පැතිකඩයන් පිළිබඳව පුළුල්ව අපි කතා කරනවා. 11 වෙනි පාඩම මාධ්‍ය ප්‍රවණතා. හරි 10 වෙනි එක sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය ලියාගත්තා නේද? ඔව් සර්. හරි. ඊළඟ එක සමකාලීන මාධ්‍ය ප්‍රවණතා. සමකාලීන මාධ්‍ය ප්‍රවණතා. සමකාලීන මාධ්‍ය ප්‍රවණතා. ඒ කියන්නේ මේ වෙනකොට ලෝකේ මොන වගේ ප්‍රවණතාවයන්ද මාධ්‍ය සම්බන්ධව තියෙන්නේ? ප්‍රවණතාවයන්. ආයි කියන්නකෝ. සමකාලීන මාධ්‍ය ප්‍රවණතා 11. සමකාලීන මාධ්‍ය ප්‍රවණතා. ලෝකේ මොනවද මේ වෙනකොට තියෙන නේ ප්‍රවණතාවයන්? මොනවද මේ තියෙන යාවත්කාලින වීම මාධ්‍යයේ තියෙන නව තත්ත්වයන් මොනවද කියන එක අපි කතා කරනවා. සමකාලීන මාධ්‍ය ප්‍රවණතා, ලෝක ප්‍රවණතා, ශ්‍රී ලංකාවට ආවේනික මාධ්‍ය ප්‍රවණතා, අන්තර්ගතයන්ගේ ප්‍රවණතා, මාධ්‍ය ආයතනවල ප්‍රවණතා, ග්‍රාහකයා තුළ තියෙන ප්‍රවණතා, නව තත්ත්වයන් අපි කතා කරනවා. තව
තව තියෙනවා අපිට sannivedana samikshana අවසාන පාඩම 12 වෙනි එක. sannivedana samikshana. ලියාගත්තද 12? මොනවද sannivedana samikshana ඇතුලේ අපිට කතා කරන්න තියෙන්නේ? කිසිම විෂය නිර්දේශයක අපි කොහොමද රිසර්ච් එකක් කරන්න ඕනේ නේ? සමීක්ෂණයක් කොහොමද කරන්න ඕනේ කියලා උගන්වන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන්ම ඔබ විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වුණාට පස්සේ විශේෂවේදී ගෞරව උපාධියක් නම් ඔබ හදාරන්නේ. මම කලිනුත් මේ උපාධි සම්බන්ධව කතා කරා. අනිවාර්යෙන්ම ඔබට සිද්ධ වෙනවා රිසර්ච් එකක් සමීක්ෂණයක් කරන්න. එහෙමනම් ඒ කරන සමීක්ෂණය ගැන උගන්වන එකම විෂය නිර්දේශය තමයි sannivedana හා මාධ්‍ය අධ්‍යයනය. හරි. සමීක්ෂණය පිළිබඳව අපි ගැඹුරින් පුළුල්ව කතා කරමු 13 ශ්‍රේණියට අදාළව. හරි. ඔන්න ඔය කියන විෂය නිර්දේශය පිළිබඳ ඔබට දැන් අදහසක් අවබෝධයක් ඇති වෙන්න ඇති මේක ඇතුලේ මොනතරම්නම් ප්‍රායෝගික විෂය මාලාවන්ද හදලා තියෙන්නේ ගොඩනගලා තියෙන්නේ මාතෘකානුගතව. ඉතින් මේ හැම එකක්ම ඔබට රැකියාව අවස්ථාව විවර කරලා දෙන න්‍යායාත්මක ප්‍රායෝගික අවබෝධය ඔබේ එදිනදා ජීවිතයට අවශ්‍ය කරන පැතිකඩයන් ගණනාවක් පෝෂණය කරගන්නට කුසලතා නිපුණ කරගන්නට අවශ්‍ය වෙන විදිහට තමයි ගොඩනගලා තියෙන්නේ. හරි. පැහැදිලි නේද එතනට එනකන් ඒ ටික? ඔව් සර්. හරි. රයිට්. ඊට පස්සේ අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙනවා sannivedana හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීමෙන් අත්පත් කරගත හැකි කුසලතා කියලා කොටසක්. අපි ඒ ටිකත් ලියාගමු. sannivedana හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීමෙන් අත්පත් කරගත හැකි කුසලතා අහගන්න මේ ටික එන්න පුළුවන් විභාගෙට. sannivedana හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීමෙන් අත්පත් කරගත හැකි කුසලතා. ලියා ගන්න පළවෙනි කුසලතාවය sannivedana කුසලතා වර්ධනය. sannivedana කුසලතා වර්ධනය. sannivedana කුසලතා වර්ධනය. හරිද ලියාගත්තද? ඔව් සර්. මම බෝඩ් එක පාවිච්චි කරන්නේ නැතුව කතා කරන්නම් අද. හරිද? පැහැදිලි කරන්නම්. sannivedana කුසලතා communication skills. මොනවද කුසලතා? මේ තමයි කුසලතාවය. sannivedanaya කිරීමේ කුසලතාවය. කොහොමද ග්‍රාහකයාව ඔයා ගාව රඳවලා තියාගන්නේ? හැම භූමිකාවකදීම. කාන්තර පුද්ගල sannivedanaya වෙන්න පුළුවන්. නේ? සමූහ වෙන්න පුළුවන්. මහජන වෙන්න පුළුවන්. ජන වෙන්න පුළුවන්. කුසලතා සමුදායක් තියෙන්න ඕනේ sannivedakekට. ඒ sannivedana භූමිකාව sannivedana අවස්ථාව සාර්ථක කරගන්නට. අපේ වාචික කුසලතා, රූපණ කුසලතා, නිර්වාචික කුසලතා මේ හැම දෙයක්ම අපිට ඔප්නං මා ගන්න සිද්ධ වෙනවා. ඉතින් අර මුල් පාඩම් ඇතුලේ මෙන්න මේ කුසලතා අපි ගොඩනගා ගන්න උත්සාහ කරනවා. හරි. අපි ඉන්ටර්විව් එකකට සමුහ පරීක්ෂණයකට ගියාම කොහොමද අපේ කමියුනිකේෂන් ස්කිල්ස් මතුවලා එළියට එන්නේ? ඒක කොහොමද ග්‍රාහකයන්ට පේන්නේ? අනිකුත් එතන ඉන්න sannivedakayan කොහොමද ඒවා කියවගන්නේ? කොහොමද අපි ඔවුන් අර්ථකථනය කරගන්නේ? කොහොමද ඔවුන් අපිව ජජ් කරන්නේ? ඒ කුසලතා ඔබ ගාව තිබ්බේ නැත්නම් ඔබට ලොකු අසාධාරණයක් වෙන්න පුළුවන් ඒව ඇතුලේ. ඇත්තට මේක අසාධාරණයක් නෙවෙයි. ඔබේ තියෙන නොදැනුවත්කම, ඔබේ තියෙන අසමත්කම. හරි. එහෙම වෙන්න ඔබට හැකියාවක් නැහැ. වර්තමාන ලෝකේ ඉස්සරහට හැම පැතිකඩයක්ම, හැම ශාස්ත්‍රයක්ම ව්‍යාපාරික වේවා, ආගමික වේවා, සංස්කෘතික වේවා sannivedanaya මත තමයි රඳා පවතින්නේ. ඔබ දන්නවද මේ දවස්වල ප්‍රසිද්ධියටපත් වෙලා ඉන්න ආගමික චරිත සමාජ මාධ්‍ය නව මාධ්‍ය ඇතුලේ? ඇයි? sannivedana කුසලතා නිසා. හරි. ඊළඟ එක මාධ්‍ය සාක්ෂරතාවයේ වර්ධනය. මාධ්‍ය සාක්ෂරතාවයේ වර්ධනය. මාධ්‍ය සාක්ෂරතාවයේ වර්ධනය. මාධ්‍ය සාක්ෂරතාවයේ වර්ධනය. හරි. මාධ්‍ය සාක්ෂරතාවයේ වර්ධනය. මාධ්‍යෙන් මවන මායාව යථාර්ථයේ වෙන් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමකට අරගෙන එන එක. ඔබ දන්නවද මේ මාධ්‍ය සාක්ෂරතාවය මට 100%යි කියලා නෑ. අඛණ්ඩතාවයකින් යුතු දෙයක් මේක. තේරුණා නේද? මට මේක 100%ක් ලැබුණා කියලා කවදාවත් කියන්න බෑ. මේක මාන මුහුණක් ගොඩක් තියෙන එකක්. අපි විවිධ විදිහට මේ සාක්ෂරතාවයක්පත් කරගන්න. වයස් සීමාවක් නෑ, මැරෙනකම්. සමහරට මම රැවටෙන මිත්‍යාවකට අහු වෙන අවස්ථාවක ඔබ එහෙම අහු වෙන්නේ නැතුව ඉන්න අවස්ථා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ මාධ්‍ය සාක්ෂරතාවය කියන එක අපි මොහොතින් මොහොත වර්ධනය කරගන්න උත්සාහ දැරිය යුතු. අපි මොහොතින් මොහොත මිත්‍යාව වැළඳ ගන්නා තැනකටපත් වෙන ඊටාම සියුම් හොයකින් බෙදලා තියෙන දෙයක්. ඒ නිසා මේක වර්ධනය කරගන්න එක අපිට පැවරලා තියෙන සුවිශේෂී වගකීමක්. හරි. ඒක අඳුනගෙන අපි මේක ඉගෙන ගත යුතුයි.
හරි සාක්ෂරතාවය. මාධ්‍යෙන්ම වන මායාව යථාර්ථය වෙන් කරලා අඳුන ගන්න. මාධ්‍ය සංදේශ කියව ගන්න. මොනවද මේව ඇතුලේ තියෙන්නේ? ඇයි මේවා පෙන්වන්නේ? මට මේක වැදගත්ද? මේ හැමදේම අපිට කරන්න පුළුවන් මේ විෂය හරියට ඉගෙන ගත්තට පස්සේ. හරි. තුන්වෙනි එක අවස්තෝචිත අවස්ථාවට උචිත කියන එක. අවස්තෝචිත sannivedanaya ha භාෂා භාවිතය. 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 අවස්තෝචිතයි කියලා කියන්නේ අවස්ථාවට උචිතයි කියන එක. අවස්ථාවට උචිත sannivedanayak අපි කරගන්නවාද හැම මොහොතකම? අපි අවස්ථාවට උචිත sannivedanayak කරගන්නේ නැහැ ඇත්තටම. අපි හැම තැනකදීම බොහෝ තැන්වල අසාර්ථකයි. අපි කතා කළ යුතු තැන කතා කළ යුතු ලෙස කතා කරනවා. sannivedanaya කරනවාද කොටින්. අපි ඉගෙන ගමු. අවස්ථාවට කොහොමද sannivedanaya කරන්නේ? මේක ව්‍යාපාරික අවස්ථාවක් න ะ. කොහොමද අපි sannivedanaya කළ යුත්තේ? මේක අධ්‍යාපන sannivedana අවස්ථාවක්. කොහොමද ඒ කළ යුත්තේ? අවස්ථාවට උචිත ලෙස. ඔබට මතකද? හොඳම උදාහරණය බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම sannivedakaya. ජේසුස් වහන්සේ කියන්නත් පුළුවන් අපිට. ජේසුස් වහන්සේත් අපිට එතන ඉඳන් කතා කරන්න පුළුවන් චරිතයක්. හරි. පෞරුෂයක්. දාර්ශනිකයෙක්. හරි. බුදුරජාණන් වහන්සේත් එහෙමම තමයි. බුදුරජාණන් වහන්සේ ගාවට එනවා කිසා ගෞතමී. කිසා ගෞතමී ඇවිල්ලා කියනවා මගේ දරුවා මිය ගිහින් මට මේ දරුවාට පණ අරගෙන ඕනේ. මොකද්ද කිසා ගෞතමීට කියන්නේ බුදුරජාණන් වහන්සේ? හරි. නොමල ගේකින් අබමිටක් අරගෙන එන්න මං දරුවව සනීප කරලා දෙන්න. අනේ නංගි කිසා කරන්න දෙයක් නැහැ. දැන් මෙයා මිය ගිහින් ඉන්නේ. මෙයාව වල දාන්න කිව්වොත් කවදාවත් කිසා ගෞතමී ඒක පිළිගන්නේ නැහැ. නමුත් ඇයට මේක ප්‍රත්‍යක්ෂ කරන්න අවස්තෝචිතව sannivedanaye යෙදෙනවා. කොහොමද නන්ද කුමාරයා අතට පාත්‍රය දීලා ඒ sannivedana අවස්ථාව. ඒ නිසා මේ වලින් අපිට පුළුවන් ඇත්තටම මේ sannivedanaye මූලික කරුණු කාරණා අවබෝධ කරගන්න එච්චර දුර යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ආගම දර්ශනයන් වටා මේ sannivedanaye කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඔය වගේ තමයි හැම තැනකදීම අවස්ථාවට උචිතව sannivedanaye කළ යුතුයි. හරි. චුල්ලපන්තක හාමුදුරුවන්ට අර රෙදි කඩක් දීලා රජෝහරණම් කියලා නේ. ඒ අවස්ථාවත් ඔබට මතක් වෙනවා ඇති. හරි. අවස්තෝචිත sannivedanaye හා භාෂා භාවිතය. අපි භාෂාව භාවිත කරනවද සාර්ථකව අවස්ථාවට උචිතව? අපේ භාෂාව මනා අන් අයගේ සිත් නොපාරවන තැන්වලට විවිධ sannivedana අවස්ථාවලට ගැලපෙන භාෂාවක්ද? ටිකක් කල්පනා කරලා බැලුවොත් අපේ භාෂාවේ ගොඩාක් අඩලුහුඩුකම් තියෙනවා. අපි ලිපියක් ලියනකොට වේවා යම් යම් භූමිකාවන් වල ඉන්න අයත් සමග sannivedanaya කරනකොට වේවා අපි භාෂාව එකම විදියටද පාවිච්චි කරන්නේ. මේ විෂය ඇතුලේ භාෂාව කෙලෙස භාවිත කළ යුතුද කියන කාරණාව වැදගත්. විභාගයට ඔබ මුණ දෙනකොට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරක් ගොඩනගනකොට ප්‍රශ්න තේරුම් ගන්න අවබෝධ කරගන්න භාෂාව නිසා ඔබට විවිධ ව්‍යාකූලතා මතුවෙන්න පුළුවන්. ඒක ගැනත් අපි ඉගෙන ගන්න ඕනේ. හරි. ඇහෙනව නේද මං කියන්නේ? ඔව් සර්. ඊළඟ එක මාධ්‍ය හා සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධය. මාධ්‍ය හා සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධය. මාධ්‍ය හා සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධය. ඔන්න මේ විෂය ඇතුලේ අපි ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අත්පත් කරගන්න කුසලතා. මාධ්‍ය හා සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධය. දැන් මං කිව්වා හතරවෙනි පාඩමේ මාධ්‍ය ගැන අපි උගන්වනවා. ඔබ ඉගෙන ගන්නවා. සංස්කෘතිය පිළිබඳ කොහොමද උගන්වන්නේ මොනවද උගන්වන්නේ කියලා මං කිව්වා. ඒක කුසලතාවයක්. මාධ්‍ය ගැන ඔබ දන්නවා කියන්නේ ඔබට නව මාධ්‍ය හසුරවන්න පුළුවන් කියලා කියන්නේ. ඔබට YouTube එකට content එකක් create කරන්න, YouTube channel එකක් හදන්න, Facebook account එකක් හදාගන්න, Facebook එකට post එකක් ලියා ගන්න, ඒක share කරගන්න, comment එකක් දාන්න පුළුවන් කියලා කියන්නේ. යමක් upload කරන්න, උඩුගත කරන්න, download කරන්න, බාගත කරගන්න පුළුවන් කියලා කියන්නේ. ඒක කුසලතාව තමයි ඇත්තටම. හරි. මාධ්‍යයත් සංස්කෘතියත් පිළිබඳ ඔබට අවබෝධයක් අවශ්‍යයි. ඔබට කොහොමද පුවත්පතකට ලිපියක් ලියන්න අවශ්‍ය වෙනවා? කොහොමද ලියන්නේ? කොහොමද ඒක ඉදිරිපත් කරන්නේ? මොන වගේ ආකෘතියකින්ද ඔබ ලියන්නේ? අවශ්‍යයි මේ දැනුම. ඊළඟ එක කුසලතාවයක් ඒක. ඊට පස්සේ මාධ්‍ය පුද්ගල හා සමාජ බලපෑම හඳුනා ගැනීම. මාධ්‍යයේ පුද්ගල හා සමාජ බලපෑම හඳුනා ගැනීම. මාධ්‍යයේ පුද්ගල හා සමාජ බලපෑම හඳුනා ගැනීම. මාධ්‍යෙන් පෞද්ගලිකව පුද්ගලයාට පොදුවේ මුළු මහත් සමාජයට බලපෑම් ඇති කරනවා. කොහොමද මේ බලපෑම සිද්ධ කරන්නේ?
ඒක අපි මේ විෂය නිර්දේශය ඇතුලේ කතා කරාම අපිට ඒක කුසලතාවයක් බවට පත් කරගෙනත් පත් කරගන්න පුළුවන්. මාධ්‍ය පුද්ගල හා සමාජ බලපෑම. අපි පෞද්ගලිකව තනි තනිව බලපෑමට ලක් වෙනකොට පොදුවේ මුළු මහත් සමාජයකුත් ඒ විදිහට බලපෑමකට ලක් වෙලා. උදාහරණයක් ඔබට මතක ඇති අරගලය. සමාජ මාධ්‍යෙන් ජන මාධ්‍යෙන් ගොඩනගපු මේ පෞද්ගලික බලපෑම ප්‍රසාරණය වෙලා ගිහිල්ලා අවසානයේ සමස්ත සමාජය පරිවර්තනය වෙන්න මාධ්‍ය හේතුවක් වුණා. ඒ නිසා මේ බලපෑම හොඳට වෙන්නත් පුළුවන් නරකට වෙන්නත් පුළුවන්. මතක ඇති අර දෙරණෙන් නේ විශාල නාගයෙක් ඇවිල්ලා මණියක් හිත නාරජු කැලණිගන් දෙබෑ කරගෙන ඇවිල්ලා ඒ සිදුවීම. කොහොමද අපිට බලපෑවේ දේශපාලනිකව? මෙන්න මේ කරුණු කාරණා අපි ඉගෙන ගන්න ඕනේ. කුසලතාවය. ඊළඟ එක තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය. තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය. කොහොමද තොරතුරු ගොඩ නැගිලා තියෙන්නේ? තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය. තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය. කොහොමද තොරතුරු ගොඩ නැගිලා තියෙන්නේ? තොරතුරු සකස් වෙලා තියෙන්නේ මොනාගෙන්ද? හරි. තොරතුරු වලින් අපි මොනවද සකස් කරගන්නේ? තොරතුරු සිදුවීම් ගොඩාක් ආශ්‍රිතව ගොඩ නැගෙනවා මොහොතින් මොහොත. අපි මේ තොරතුරු වලින් තමයි දැනුම ගොඩ නගා ගන්නේ. අපි දැනුම ඥාන ව්‍යුහ ගොඩ නගා ගන්නේ තොරතුරු වලින්. අපිට අවශ්‍යම තොරතුරු තමයි අපි තෝරලා බේරලා අරගෙන අපේ දැනුමට එකතු කරගන්නේ. අපිට ශාරුක් ખાන්ගේ චිත්‍රපටයක් බැලුවාම මේ චිත්‍රපටයේ යම්කිසි කතා වස්තුවක් වැදගත් වෙනවා. හැබැයි ශාරුක් ખાන් බැඳලාද වයස කීයද? නේ? ඒ දර්ශන තල මොනවද? මේකේ රංගපාපු සෙසුනලු නිලියන්ගේ පෞද්ගලික විස්තර මොනවද? ඒවා අපිට වැදගත් නැහැ. ඒ චිත්‍රපටයෙන් ඒ සංදේශය මොනවද අපේ ජීවිතයට උකහා ගන්න පුළුවන් කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා කොහොමද අපි තොරතුරු පරිහරණය කරන්නේ? ඒ තොරතුරු වලින් අපේ දැනුම ගොඩනගා ගන්නේ කියන කාරණාව වැදගත්. ඊළඟ එක මාධ්‍ය ආචාර ධර්ම හා නියාමනය පිළිබඳ අවබෝධය. 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 ලියාගත්තද ඒක? මාධ්‍ය ආචාර ධර්ම හා නියාමනය පිළිබඳ අවබෝධය. මාධ්‍ය ආචාර ධර්ම හා නියාමනය පිළිබඳ අවබෝධය. මොකද්ද පුතේ? හරි නේද? ලියාගත්ත නේද? ඔව් සර්. හරි. මාධ්‍ය ආචාර ධර්ම හා නියාමනය පිළිබඳ අවබෝධය. ආචාර ධර්ම නේ එතික්ස් තියෙනවා අපිට ඕනම ශාස්ත්‍රයක ආචාර ධර්ම තියෙනවා. අපි හිතමු මාධ්‍යවේදියෙකුට මොනවද තිබිය යුතු ආචාර ධර්ම? කෙනෙක්ගේ පෞද්ගලිකත්වය විනාශ කරන්න, ඔහුගේ පෞද්ගලිකත්වය අනාවරණය කරලා ඔහුට මඩ ප්‍රහාර ගසන්නට නේ මේ කිසිවකට මාධ්‍යයට අයිතිවාසිකමක් නැහැ. හැබැයි අපි දකිනවා එහෙම වෙනවා. අපි දන්නවා ලිංගිකත්වයේ ප්‍රචණ්ඩත්වයේ විවිධ පුද්ගලයන් අපරාධ නොකරපු නමුත් සැකකරුවන් අපරාධකරුවන් විදිහට හුවා දක්වනවා. මේවා ඇත්තටම යුක්තියුක්තද? යුක්ති සහගතයිද? අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රචණ්ඩත්වයේ මාධ්‍යෙන් ඉදිරිපත් කරනවා. මේවා සාධාරණයිද? සර්ව සාධාරණයිද? ලිංගිකත්වයේ ඉදිරිපත් කරනවා. නම්ගම් ප්‍රසිද්ධ කරනවා. හෙළිදරව් කරනවා. මේවා ඇත්තටම මේ මාධ්‍ය ආචාර ධර්ම වලට එකඟයිද? පටහැනිද එහෙමත් නැත්තම්? මාධ්‍යකරුවන් මේ ආචාර ධර්ම ආරක්ෂා කරනවා. මතක ඇති සුනාමිය සිද්ධ වෙනකොට අර LTT ත්‍රස්තවාදයේ තිබිච්ච කාලේ ඒ මරණ ඕලෙමට ගොඩ ගහලා කැමරාකරුවන් ඒව අල්ලගෙන යනවා. ඒක ප්‍රචණ්ඩත්වයේ හුවා දැක්වීමක්. අනතුරක් සිද්ධ වුණාට පස්සේ ලේ පැල්ලම් පෙන්නන එක, ඒ බිඳී ගියපු ශරීර කොටස් වෙන් වෙච්ච පෙන්නන එක මේ ඇවිල්ලා මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනි. ලෝක මාධ්‍ය ආචාර ධර්ම රකින්න රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, පුවත්පත් තියෙනවා. ඔබ දන්නවද කැනඩාවේ එක්තරා සිදුවීමක් වුණා මේ මෑත කාලේ. ලංකාවෙන් ගියපු ශ්‍රී ලාංකික තරුණයෙක් ඒ රටේ තවත් ශ්‍රී ලාංකික පවුලක් ඔවුන් එක්ක ජීවත් වෙලා තියෙන්නේ. මුළු පවුලම සමූල ඝාතනය කරනවා. 6 දෙනෙක් මං හිතන්නේ. නමුත් ඒ සිදුවීමේ කිසිදු රූප රාමුවක් කැනඩාවේ ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරන්නේ ඔන්න මාධ්‍ය ආචාර ධර්ම. ඔබට මතක ඇති 9/11 සිද්ධිය ලෝක වෙළඳ මධ්‍යස්ථානෙට අල්-කයිඩා ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කරනවා. අර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කඩාගෙන බිඳගෙන ගුවන් යානයක් එහා පැත්තෙන් මතුවෙනවා. ඕකෙදි 10 ගාණක් 100 ගාණක් මිනිස්සු උඩුමහල් වල ඉඳන් පල්ලෙහාට පැනලා තමන්ගේ ජීවිත නැති කරගන්නවා. හැබැයි කිසිම මොහොතක කිසිම කෙනෙක්ගේ රූප රාමුවක් සමීප දසුණක් පෙන්වන්නේ නැහැ ඒ ජාත්‍යන්තර මාධ්‍ය. ඉතින් ඔන්න ආචාර ධර්ම රකින්න ජනමාධ්‍ය ආයතන. මේවා ඇතුලේ පරස්පරතා තියෙනවා. අපි ඒවා කතා කරමු. ලංකාවේ ජනමාධ්‍යට මේ ආචාර ධර්ම තියෙනවද? ඒවා රකින්නවද? ඊළඟට
නියාමනය. ලංකාවේ මාධ්‍ය ආයතන මොන වගේද පාලනය කරන්නේ? නියාමනය කරන්නේ සාර්ථක නියාමනයක් තියෙනවද? නෑ. උත්තරේ තමයි නෑ. අපේ ලංකාවේ මාධ්‍ය පාලනය කරන්නේ නියාමනයක් නෑ. ඒවට අවශ්‍ය නීති රීති නෑ. ඒ නිසා තමයි මාධ්‍ය ඔය තරම් සෙල්ලම් දාන්නේ. හරි. අපි ඒව කතා කරමු. ඊළඟ එක නිර්මාණශීලීත්වය. තව ලියා ගන්න. නිර්මාණශීලීත්වය අත්පත් කරගත හැකි වීම. නිර්මාණශීලීත්වය අත්පත් කරගත හැකි වීම. නිර්මාණශීලීත්වය අත්පත් කරගත හැකි වීම. ලියාගත්තද? ඔව් හරිද? හරි. මොකද්ද නිර්මාණශීලීත්වය? ක්‍රියේටිවිටි එක. මම දැන් කලිනුත් කිව්වා නිර්මාණශීලීත්වය කියලා කියන්නේ පෙර නොවූ විරූ දේවල්, අපූර්ව දේවල් නිර්මාණය කිරීමේ හැකියාව. අපි ලියන්න නේ sannivedanaya කරන්න, දෙයක් ප්‍රසන්ට් කරන්න, ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන හැකියාවන්, කුසලතාවයන්, ශක්්‍යතාවයන් මෙන්න මේ විෂය ඉගෙන ගත්තට පස්සේ සහජයෙන්ම අපේ තියෙන කුසලතාව උපනංවගෙන තව දේවල් එකතු කරගෙන මේක වැඩි දියුණු කරගන්නවා. හරි. අපි ඒව ගැන කතා කරමු ඉස්සරහට. ඔබේ නිර්මාණශීලීත්වය කොහොමද මේක ඇතුලේ උපනංවා ගන්න කියන කාරණාව. තව එකක් ලියා ගන්න. ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රායෝගික අවබෝධය. 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 හරිනේ? ජනමාධ්‍ය කියලා කියන්නේ මොකක්ද කියන එක මම කලින් කිව්වා. ප්‍රැක්ටිකලි කොහොමද අපි මේව පාවිච්චි කරන්නේ? ජනමාධ්‍යට අපි කොහොමද සංදේශයක් ඉදිරිපත් කරන්නේ? අපේ අසාධාරණකම් ආචාර ධර්ම කඩවීම පිළිබඳව ජනමාධ්‍යට කොහොමද පැමිණිලි කරන්නේ? ජනමාධ්‍යෙන් කොහොමද අපේ අවශ්‍ය ප්‍රදේශයන් වල සංවර්ධන කටයුතු, අපේ ප්‍රදේශවල සිද්ධ වෙන විවිධාංගීකරණ වැඩසටහන්, ගුණාත්මක දේවල්, අපේ නිර්මාණාත්මක ශක්්‍යතා, ප්‍රාදේශීය වශයෙන් තියෙන දේවල් කලා මංගල්‍යයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොහොමද ජනමාධ්‍යෙන් මේවා විකාශනය කරවා ගන්න තැනට ජනමාධ්‍ය හසුරවගන්නේ? මේ ආදි වශයෙන් බොහෝ දේවල් තියෙනවා. ජනමාධ්‍ය ප්‍රායෝගික අවබෝධය කොහොමද වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ? කොහොමද ප්‍රවෘත්තියක් රචනා කරන්නේ, සංස්කරණය කරන්නේ? කොහොමද තිර පිටපතක් ලියන්නේ? ආදි වශයෙන් ජනමාධ්‍ය ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාදාමයේ ප්‍රායෝගික පැතිකඩ පිළිබඳව යම්කිසි අවබෝධයකින් ඔබව දැනුවත් කරන්න මේ විෂය නිර්දේශය ඇතුලේ උත්සාහ කරනවා. නමුත් මේ කියන තාක්ෂණික භාවිතයන් ජනමාධ්‍ය ඇතුලේ ක්‍රියාකාරීත්වය වගේ දේවල් ප්‍රැක්ටිකලි අපිට ගැඹුරින් කතා කරන්න නෑ. නමුත් යම් ආකාරයක ප්‍රායෝගික අවබෝධයක් ඔබට සමීප කරන්න මේක ඇතුලේ උත්සාහ කරනවා. ඊළඟ එක මහජන සම්බන්ධතා. අවසාන එක මහජන සම්බන්ධතා සිද්ධි කළමනාකරණය. මහජන සම්බන්ධතා සිද්ධි කළමනාකරණය. මහජන සම්බන්ධතා සිද්ධි කළමනාකරණය සංවර්ධනය වැනි සංකල්ප. මහජන සම්බන්ධතා සිද්ධි කළමනාකරණය සංවර්ධනය වැනි සංකල්ප පිළිබඳ අවබෝධය. මහජන සම්බන්ධතා සිද්ධි කළමනාකරණය සංවර්ධනය වැනි සංකල්ප පිළිබඳ අවබෝධය. ඔන්න ඔය වගේ ගැඹුරු බරසාර හරවත් සංකල්ප. ඇත්තට මේවා සරලයි. මහජන සම්බන්ධතා කියන්නේ මොනවද? සිද්ධි කළමනාකරණය කියන්නේ මොකක්ද? සංවර්ධනය කියන්නේ මොකක්ද? මේ වගේ පුළුල් සංකල්ප පිළිබඳ ඔබට අවබෝධයක් තියෙනවා කියන්නේ ඒක ඔබ සතු කුසලතාවයක්. හරි. ඔන්න ඔය විදිහට තමයි පළවෙනි පාඩම අවසන් වෙන්නේ. ඔන්න ඔය කියන කුසලතා ඔබට අත්පත් කරගන්නට හැකියාව ලැබෙනවා. මේක ඉගෙන ගත යුත්තේ ඇයි? අවශ්‍යතාවය, වැදගත්කම්, ප්‍රයෝජන, කුසලතා ආදී වශයෙන් බොහෝ දේවල් අපි කතා කරා. එහෙමනම් sannivedanaya ඓතිහාසික කතාබහ පළවෙනි පාඩම මෙතකින් නිමා වෙනවා. මෙතනින් එහාට ඔබට පුළුවන් මේ කියන sannivedana අධ්‍යයනයට අදාළ න්‍යායාත්මක කරුණු කාරණා එක්ක ඉස්සරහට මේ විෂය නිර්දේශය ඇතුලේ යන්න.